අපේ අද කතා කරන්නේ ෂෙයා මාකට් ඉන්වෙස්ටිං ගැන ඉන්ට්‍රස්ට් කට්ටියට ඒකේ බේසික් අයිඩියා දෙන්න තමයි කතා කරන්නේ. ඒතර හරි දැන් ගොඩක් කට්ටිය ෂෙයා මාකට් ගැන ඉන්ට්‍රස්ට් සහ ගොඩක් කට්ටිය තමන්ගේ තියෙන සල්ලි ෂෙයා මාකට් ඒ කියන්නේ ඉන්වෙස්ට්මන්ට් ඔපචුනිටි එකක් විදිහට ෂෙයා මාකට් එකේ ඉන්වෙස්ට් කරන්න try කරනවා. ඒතර ප්‍රශ්නේ තියෙන්නේ අපි ඇයි අද ඉන්ට්‍රොඩක්ෂන් එක අපි කතා කරන්නේ මේන්ලි ඇයි අනිත් ක්ලාස් වලට සාපේක්ෂව අපි ෂෙයා මාකට් තෝරගන්න ඕනේ කියලා. ඒතර දැන් අපි ගාව සාමාන්‍යයෙන් අපිට තියෙන ඉන්වෙස්ට්මන්ට් ඔපචුනිටිස් ගත්තාම ගොඩක් කට්ටිය කියන්නේ ඉන්වෙස්ට්මන්ට් එකක් කියලා විදිහට කරන්නේ සල්ලි සමගගේ එන අතිරික්ත මුදල් කියන්නේ තමන් හිතපු මාසෙට ලක්ෂයක් හරි ලක්ෂ ගණනක් හරි ඒ ඕන amount එක පඩිය ගන්න වෙන පුළුවන් තමන් සැලරි එකක් හරි තමන්ට නැත්නම් ෆ්‍රීලාන්ස් කරලා එන පඩියක් හරි ඕන නැත්නම් ස්ටුඩන්ට් කෙනෙක් සමහර ක්ලාස් කරලා හරි එන සල්ලි වෙන පුළුවන් ඒ සල්ලි එක එක විදිහට අපි බලනවා ඒ සල්ලි සේව් කරලා එක සමහර කට්ටිය සේවිං විතරක් ફોකස් කරනවා නැත්නම් සේව් කරලා ඉන්වෙස්ට් කරන්න ඉන්වෙස්ට්මන්ට් ඔපචුනිටිස් ගොඩක් කට්ටිය වෙනවා. ඒතර අපි ගත්තොත් එහෙම ගෝල් වගේ ඉන්වෙස්ට්මන්ට් එකක් ගත්තොත් ගොඩක් කට්ටිය ගෝල් කෙනෙක් ફોකස් කරනවා. ඊට පස්සේ වැඩිම කරන්න කොහොමද අදලා ළඟ දැනටත් වැඩිම මිනිස්සු කරන්නේ බැංකුවේ කියලා සල්ලි දාන එක. මොකද බැංකුවේ ගත්තාම අපි දන්නවා 100ට මේ විදිහට 10ක් වගේ පොලියක් හම්බෙන්නේ 10 කියන අනිවාර්යෙන් හම්බෙන්නේ නැහැ. මොකද අපි ලක්ෂ 10ක් දැම්මොත් එහෙම අවුරුද්දක් අන්තිමට අපිට ලක්ෂ පොලියක් හම්බෙනවා. හැබැයි අපි ගෝල් වගේ ගත්තොත් එහෙම ගෝල් වල ෆික්ස් ගානක් හම්බ වෙනවා කියලා නැහැ මේක. නමුත් අපි දන්නවා ලොන්గ్ ටර්ම් එකේදී අනිවාර්යෙන් කැපිටල් ගේන් එකක් අපිට හම්බ වෙනවා කියලා. කියන්නේ දාපුවම සල්ලි වැඩි වෙනවා කියන්නේ නෑ. නමුත් අවුරුදු ගානක් අපි හෝල්ඩ් කරොත් ගෝල් වල සල්ලි දාලා තිබ්බොත් අපි ඕන ගෝල් බිස්කට් එකක් හරි ඕනම විදිහකට තමන් ගෝල් වල ඉන්වෙස්ට් කරොත් තමන්ට කැපිටල් ගේන් එකක් කියලා දන්නවා. අපි ගත්තොත් තව ගොඩක් කට්ටිය අපේ වයස වගේ කට්ටිය ගොඩක් ප්‍රසිද්ධයි ක්‍රිප්ටෝ කරන්සි කියන එක. ඒතර එතනත් ගොඩක් කට්ටිය ફોකස් කරන්නේ ඉක්මනට කැපිටල් ගේන් එක ගන්න. හැබැයි අද අපේ මාතෘකාව ෂෙයා මාකට්නේ. ඇයි අපි කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් එක දැන් මෙතන අපි ෂෙයා මාකට් කරමු අපිට ඕන ෂෙයා අපි මෙතනින් ගන්න දැනුම ඔයාලට ලෝකෙ තියෙන ඕනම ෂෙයා මාකට් එකට ඇප්ලයි කරන්න පුළුවන්. හැබැයි අපි මෙතනදී කතා කරන්නේ ලංකාවේ ෂෙයා මාකට් එකේ ඉන්වෙස්ට් කරන එක විතරයි. ඉතින් මම මුලින්ම කියන්න ඕනේ ලංකාවේ ඉඳන් කිසිම පුද්ගලෙක්ට ඇමරිකාවේ ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ට් කරන්න බෑ නීති අනුකූලව. ඒ නීති අනුකූලව කියලා අදහස් කරන්නේ ඔයාලට ඕන නම් බයිනෑන්ස් වලින් උනත් සමහර කට්ටිය මම දැක්ක මම කරලා නැහැ මේක පර්සනලි. හැබැයි සමහර කට්ටිය ඉන්නවා බයිනෑන්ස් වලින් SpaceX වල ෂෙයාර්ස් ගන්නවා. නමුත් ඒක ලීගල් නෙවෙයි. ඒක එතනදී අපිට ෂෙයාර් එක ඇත්තම අයිති හම්බෙන්නේ නැහැ. සහ ඔය එක තව බයිනෑන්ස් එක සාමාන්‍යයෙන් පොඩ්ඩක් හරි සේෆ් කියන්න පුළුවන්. නමුත් ගොඩාක් සේෆ් නැති ප්ලැට්ෆෝම් තියෙනවා. ඒ වගේ සල්ලි දාලා තමන් සල්ලි නැති කරගත්තොත් අර කිසිම තමන්ට වටිනාකමක් හම්බෙන්නේ නැහැ. සහ දැන් ලංකාවේ නම් ලොකු ට්‍රෙන්ඩ් එකක් තියෙනවා US වල ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ට් කරන්න. නමුත් ඒක ප්‍රායෝගිකව ලංකාවේ දැන් කරන්න බැහැ. ඒක අර මුලින්ම කියන්න මොකද ගොඩක් කට්ටිය සල්ලි ස්කෑම් වලට දාලා සල්ලි නැති කරගත්තොත් ඒක ලොකු අපරාධයක්. සහ ඕනම ඉන්වෙස්ට්මන්ට් එක බේස් තියරි සමානයි. බේස් තියරි කියන්නේ ප්‍රධානම කන්සෙප්ට් එක සල්ලි හදන එක නෙමෙයි වැදගත් වෙන්නේ. අපි සල්ලි හදන්න ඕනේ ඒක ඇත්ත. නමුත් ඒක මේන් ફોකස් එක තියෙනවා සල්ලි හදන එක නෙමෙයි සල්ලි නැති කරගන්න තියෙන එකට. මොකද අපි මොන වැඩේ කරත් වැඩක් නැහැ. අපි සල්ලි හදන එක ફોකස් කරලා අපි සල්ලි නැති වුණොත් මොකද අපි හැමෝගෙම උමනාව තියෙන සල්ලි හදන්න. හැබැයි බහුතර දෙනා සල්ලි නැති කරගන්නවා. ඒක ගොඩක් කට්ටිය අපේ අම්මලා තාත්තලා සීයලා ගොඩක් කට්ටිය FD ම දැම්මේ. මගේ FD දාන්න එක නරකයි කිව්වත් ඒක හොඳයි කියනවත් නෙවෙයි. ඉතින් මම මේකේ තාර්කිකව සහ Tamanට මේක ස්ටැට්ස් වලින් පේන්න පුළුවන් මට ෂෙයා මාකට් කොච්චර වටිනවද සහ ඒක හරියට කරොත් ලොකු ගමනක් යන්න පුළුවන් කියන එක. අයි මොනවද ඒ කරන්නත් කලින් බේස් තියරි තියෙනවනම් අපි සල්ලි හදන එකට වඩා වටින්නේ සල්ලි නැති කරගන්න තියෙන එක. ඒක වරන් ප්‍රොෆිට් කියලා දෙනවා සහ ගොඩාක් ඉන්වෙස්ටර්ස්ලා. සහ ට්‍රේඩර්ස්ලා වගේ කියනවා සල්ලි හදන එකට වඩා ફોකස් කරන්න සල්ලි නැති කරගන්න තියෙන එකට. මොකද සල්ලි නැති වුණොත් අපේ ඒක පැත්තෙන් එනර්ජි එක අඩු වෙනවා සහ අපිට අපේ අඩුම අපි එදිනදා කරන වැඩ වලට වල ફોකස් කරන්න බෑ. ඒ අපි මේක දැන් මේකේ ඇත්තම කතාව මෙහෙම ගත්තොත් අපි මේකේ සයිකොලොජිකල් ෆැක්ටර්ස් ගත්තොත් එහෙම මේක ඩැනියල් කානමන් ඔයාලා මම හිතන ගොඩක් කට්ටිය බයෝ එහෙම කරලා තියෙන හින්දා අහලාදී ඩැනියල් කානමන් කියලා ඉන්න ෆිලොසොෆර් සයිකොලොජිස්ට් කෙනෙක් සහ ඉකොනොමිස්ට් කෙනෙක්. ඔයගොල්ලෝ කොට මම නම ඕන දාන්නම් අපි මේ ඉවරලා chat කරද්දී කතා කරනවා එයාගෙන තව විස්තර කතා කරනවා ඩැනියල් කානමන් එයා ඉගෙන පොතක් thinking fast and slow කියලා. ඒතර ඔය පොතේ යා කියන විදිහට අපිට සල්ලි හදනවා අපිට ප්‍රොෆිට් එකක් ආවම සතුට වගේ 2.5 ගුණ වේදනාවක් කරන ලොස් වෙනවා. අපි දැන් මෙහෙම අපි ලක්ෂ 10ක් අපි ගාව තියෙනවා. අපි ඒකෙන්
මාස 3කින් ලක්ෂය ප්‍රොෆිට් එකක් ගත්ත කිව්වම. ඒතර අපිට නම් සතුටක්. ඒ සතුට X නම් අපි ඒ ලක්ෂ 10න් මාස 3කට ලක්ෂ ලොක්සක් ආවොත් ඒ ලක්ෂයෙන් එන වේදනාව 2.5x. කියන්නේ අපිට සල්ලි හදලා දෙන සතුටක් ඒ අපිට ලක්ෂයක් හදලා දෙන සතුට X නම් අපිට ලක්ෂයක් ලොස් වුනහම එන දුක 2.5x. ඒ වගේ සල්ලි දැක් තියෙන සල්ලම කිව්වොත් මෙහෙමයි අපිට ලක්ෂ දෙකමාරක් හදලා තියෙන සතුටයි ලක්ෂයක් ලොස් වුනහම එන දුකයි දෙකම සමානයි. එහෙනම් දැන් අපිට ලක්ෂ දෙකමාරක් හදලා තියෙන සතුටයි ලක්ෂයක් ලොස් වුනහම එන දුකයි දෙකම සමානයි. ඒතර අර සල්ලි හදන එක වගේ නෙවෙයි සල්ලි නැති වුනහම එන වේදනාව ගොඩක් වැඩි. ඒතර ගොඩක් කට්ටිය ජීවිත අසාර්ථක වෙන හේතු තමයි හරි ඉන්වෙස්ට්මන්ට් මෙතඩ් එකක්. ඒ කියන්නේ හරි ඉන්වෙස්ට්මන්ට් ඒ කියන්නේ හරි ඇසට් ක්ලාසස් තෝරගන්නෙත් නෑ. සමන් ඒකේ දිගටම ඉන්වෙස්ට් කරන් යන්නෙත් නෑ. ඒතර ඕනම එක්කනට මේක බේසික් ලොජික් එක සහ සමන්ට කොමන් සෙන්ස් තියෙනවා නම් තේරෙනවා ෂෙයා මාකට් එකේ ඩිවිඩන්ඩ් දෙන. ඒ කියන්නේ ලාභාංශ දෙන බ්ලූ චිප් කම්පැනිස් වල ඉන්වෙස්ට් කරනවා නම් තමන්ට නිකම්ම ඒ කියන්නේ විශේෂයෙන්ම ડોක්ටර් කෙනෙක් වගේ නම් ડોක්ටර් කෙනෙක් හරි ලංකා ડોක්ටර් කෙනෙක් වගේ නම් එවන ඉන්ජිනියර් කෙනෙක් නම් එයාට කෝටිපතියෙක් වෙනවා කියන්නේ nothing. අවුරුදු 20ක් යද්දි බිලියනයක් හදනවා කියන්නේ ඒක මහ ලොකු දෙයක් නෙවෙයි එතන. අවුරුදු 20ක් 30ක් උපරිම 30ක් යයි. හැබැයි අපි ලංකාවේ ડોක්ටර්ස් මට තරම් ඉන්න නමුත් ඒගොල්ලෝ බිලියනයක් කෝටි 100ක කියන ලෙවල් එකට මම කියන්නේ කවුරුත් තාම ගිහින් මම ගිහින් තියෙන මිනිස්සු ඇති කලාතුරකින් තමයි ලෙවල් එකට යන්නේ. නමුත් අපි ගත්තොත් එහෙම මම පර්සනලි ගොඩක් වැඩ කරලා තියෙනවා සහ මම දන්න පුද්ගලයෝ ඉන්නවා. සමහර අවුරුදු 30ක්වත් නැහැ ටියුෂන් කරන්න ඒගොල්ලෝ කෝටි 100ක් විතර ෂෙයා මාකට් දාලා දෙනවා. මම පර්සනලි දන්න කට්ටිය ඉන්නවා. මම වැඩ කරලා තියෙන ගොඩක් කල් ටියුෂන් කරන්න මට අවුරුදු 30ක් විතර කෝටි 100ක් දාපු කට්ටිය ඉන්නවා ෂෙයා මාකට් එකේ. විතර ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලෝ ටියුෂන් කරලා කොච්චර සල්ලි හොයත් ඒක වැඩක් නැහැ. වැදගත් වෙන ටියුෂන් වලින් හොඳ කෑෂ් ෆ්ලෝ එකක් ආවා. මාසෙ ලොකු සල්ලියක් ආවා. ඒ සල්ලි ෂෙයා මාකට් එකේ දාන කියලා. මම පර්සනලි දන්න බිස්නස් මන් වලට ඉන්නවා. මම ඒක ගොඩක් ළඟ සමීප වැඩ කරපු සහ වැඩ කරන කට්ටිය ඉන්නවා. අවුරුදු 30යි ඒගොල්ලෝ ටියුෂන් කරලා නැහැ. ස්ටාර්ට්අප් කරලා ඒ හදපු සල්ලි වලින් බිලියන 2-3 ෂෙයා බිලියන කෝටි 200-300 ෂෙයා මාකට් දාපු කට්ටිය ඉන්නවා. ඒතර ඕනම බුද්ධියක් තියෙන සාමාන්‍ය මිනිස්සුත් තේරෙනවා සහ ඒක ඇනලයිස් කරනම තේරෙනවා ලෝකේ තියෙන හොඳම ඇසෙට් ක්ලාස් එක ෂෙයා මාකට්. ඒකේ කිසිම තරකයක් නැහැ. ඒක ලොජිකල් හිතුවොත් මෙච්චර තියෙන්නේ. අපි බැංකුවේ සල්ලි දැම්මහම එන්නේ ඉන්ට්‍රස්ට් එකක් විතරයි. ඒ පොලියක් විතරයි එන්නේ. ඒ පොලිය කියන්නේ නිකන් ෆික්ස් ගාණක්. ෆික්ස්ඩ් amount එකක්. ඒක ඩිවිඩන්ඩ් එකක් වගේ. අර අපිට ලක්ෂ 10ක් දැම්ම ලක්ෂයක් ගන්න හම්බ වෙනවා. හැබැයි අපි ගෝල්ඩ් වලට දැම්මොත් එන්නේ කැපිටල් ගේන් එක විතරයි. දැන් ගෝල්ඩ් වල හම්බෙන්නේ අපි ගෝල්ඩ් ලක්ෂ 5ක් ඉන්වෙස්ට් කරනකොට ඒක ලක්ෂ 7ක් වෙන්න පුළුවන්. ලක්ෂ 10ක් වෙන්න පුළුවන්. නැත්නම් ලක්ෂ 4ක් වර අඩු වෙන්න පුළුවන්. ඒතර ඒකේ තියෙන පොසිබිලිටි කැපිටල් ගේන් එක විතරයි. ෆික්ස් ඉන්කම් එකක් හම්බෙන්නේ නැහැ. හැබැයි අපි ෂෙයා මාකට් එකේ ඉන්වෙස්ට් කරොත් ලෝකෙ එකම හොඳම ඇසෙට් ක්ලාස් එකක් හිතනවා. ෂෙයා මාකට් එකේ ඩිවිඩන්ඩ් දෙන කම්පැනිස් වලින් ඩිවිඩන්ඩ් එක ගන්නත් පුළුවන් සහ කැපිටල් ගේන් එක ගන්න පුළුවන්. එතන තමයි මැසිව් කම්පවුන්ඩ් කියන කන්සෙප්ට් එක එන්නේ ලෝකෙට. සහ ඒක තමයි ලෝකෙ වෙනස් කරපු බිලියන පතියන් ඔතනින් බිහි වෙන්න හේතුව වෙන්නේ. මම ගොඩක් කට්ටියට ඒක පැහැදිලි ඇනලයිස් කරලා තේරෙයි. ඒ අපි බැංකුවේ සල්ලි දැම්මම එන්නේ අපිට ඉන්ට්‍රස්ට් එකක් විතරයි. ඒ කියන්නේ ෆික්ස් ගාණක්. දැන් හැබැයි අපි බැංකුවක ෂෙයා එකක ඉන්වෙස්ට් කළොත් අපිට එතන ඩිවිඩන්ඩ් එකකුත් හම්බ වෙනවා. ඊට අමතරව කැපිටල් ගේන් එකකුත් හම්බ වෙනවා. ඒතර ඒක මැසිව් ගේන් එකක්. ඒ කියන්නේ ඔතනින් තමයි ෂෙයා මාකට් කියන එකේ වැලියු එක පටන් ගන්නෙ. මොකද අපි දැන් ගෝල්ඩ් ඉන්වෙස්ටර් ගමු ගෝල්ඩ් වල අපි ලක්ෂ 5ක් දැම්මොත් ඒක සමහර ලක්ෂ 5ක් 7ක් වෙන්න පුළුවන්. ඒත් ලොකුම ඉෂුව එක තියෙන්නේ ගෝල්ඩ් වල අපි සල්ලි දැම්මට අපිට ඒක කාටවත් කියන මේක කොච්චර අපේ සහ ඒක කිසිම එකක් කියන බෑ. හැබැයි අපිට ඩිවිඩන්ඩ් එක විතර හම්බෙන්නේ නැහැ. දැන් අපි මෙහෙම හිතන්න. ඔයා අපි ලෑන්ඩ් එක කරන් ඒක වගා කරලා ඒ වගා කරපු එකෙන් ලෑන්ඩ් එක කරන් ඒක වගා කරලා අපි අස්වැන්න ඒ කියන්නේ ඒ පෝකන් ටොප් එක වගා කරලා ඒක අස්වැන්න ගත්තොත් එහෙනම් අපිට එතනින් ඉන්කම් එකක් එනවා. ලෑන්ඩ් එක අප්‍රීෂিয়েට් කරලා ඉන්කම් එකක් එනවා. ඒතර ලෝකේ තියෙන ඇසෙට් ක්ලාස් ප්‍රධාන දෙකයි තියෙන මෙහෙම ඉන්කම් ගන්න පුළුවන්. එකක් තමයි කමර්ෂල් රියල් එස්ටේට් අනිත් එක ෂෙයා මාකට්. දැන් ඔයාලට කමර්ෂල් රියල් එස්ටේට් කරන්නේ ඔබට දෙනවා. දැන් කමර්ෂල් රියල් එස්ටේට් කියන්නේ ඔයාලට පුළුවන් ඇපාර්ට්මන්ට් එක සල්ලි වලට අරන් ඒ ඇපාර්ට්මන්ට් රෙන්ට් අවුට් කරන්න. ඒතර කාලෙකදී ඇපාර්ට්මන්ට් එකේ ප්‍රයිස් එක දෙන්න වැඩි වෙනවා. ඒතර ඔයා හිතන්න මිලියන 50කදී මිලියන 100ක් වෙලා. ඔයාලා මිලියන අවුරුදු 5ක විතර මිලියන 50කදී මිලියන 100 බවට පත් වෙනවා. සහ ඔයාලට හැම මාසෙම ෆික්ස් ඉන්කම් එකක් ගන්න පුළුවන් ඇපාර්ට්මන්ට් රෙන්ට් කරලා. ඒතර ලෝකේ ලොකුම සල්ලි ධනවත් මිනිස්සු ගොඩක් ෆෝකස් කරන ෂෙයා මාකට් විතරයි. හැබැයි සමහර මිනිස්සු ඉන්නවා රියල් එස්ටේට් උත් ෆෝකස් කරනවා. හැබැයි රියල් එස්ටේට් වල ඉෂුව එක තියෙන්නේ රියල් එස්ටේට් වල ලික්විඩ් නැහැ. දැන් ඔයාලට රියල් එස්ටේට් කියන එක කොච්චර කරත් ගොඩක් ලික්විඩ් නැහැ කියන ප්‍රශ්න දෙකක් තියෙනවා.
ඒක තමයි ගොඩක් කට්ටියට රියල් එස්ටේට් වල ඉන්වෙස්ට් කරන්න සල්ලි නැහැ. අනිත් දේ රියල් එස්ටේට් වල ඔච්චර තම ඉන්වෙස්ට් කළා ඒ කැපිටල් ඇප්‍රිසියේෂන් ඔය ඒක වැලියු එක පේන්න තියෙනවා. නමුත් ඒක අපිට කෑෂ් බවට කන්වර්ට් කරන්න අමාරුයි. මොකද ලික්විඩිටි කියන ඉෂුව එක ගොඩක් වෙලාට තියෙනවා. ඒතර සරලම දේ මෙච්චරයි. මොකද ෂෙයා මාකට් එකේදී අපි ඉන්වෙස්ට් කරා නම් අපිට ඉගෙන ගන්න තියෙන එක දෙයයි. එකම දේ ඉගෙන ගන්න තියෙන වැලියුේෂන් විතරයි. ඒ ෂෙයා මාකට් එකේ එකම සර්ගය තියෙන වැලියුේෂන් විතරයි. අපි මෙහෙම හිතන්න අපි ඕනම කම්පැනි එක අපි ෂෙයා එක ගත්තම ඕනම කම්පැනි ෂෙයා එක ගත්තට පස්සේ ඒ ෂෙයා එකට තියෙනවා ප්‍රයිස් කියලා එකක් තියෙනවා වැලියු කියලා තව එකක් තියෙනවා. බෆට් සහ ලෝකෙ ඉන්න හොඳම ඉන්වෙස්ටර්ස්ලා කියන විදිහට price is what you pay, value is what you get. කියන්නේ price එක අපි ගෙවන මුදල, value එක කියන්නේ ගෙවන මුදල අපිට ලැබෙන දේ. ඒතර සරලම ගත්තොත් ෂෙයා මාකට් අපි ඕනම ෂෙයා එකක ඉන්වෙස්ට් කරලා පස්සේ කියන්නේ ඩිවිඩන්ඩ් ඉන්කම් එකක ඉන්වෙස්ට් කරලා අපිට ලොන්గ్ ටර්ම් එකේ ඩිවිඩන්ඩ් එක හම්බ වෙනවා සහ ඒ කැපිටල් ඇප්‍රිසියේෂන් එක මොකද එහෙම අපිට එතන කැපිටල් ගේන එක ගන්න පුළුවන්. ඒතර මොනවා කරන්නත් කලින් ෂෙයා මාකට් එකේ ෂෙයා එකක ඉන්වෙස්ට් කරන කලින් ප්‍රයිස් එක හම්බ කරන්නත් අපි හිතුවොත් ඕනම කම්පැනි එකක් ගත්තොත් ඕනම කම්පැනි ප්‍රයිස් එක කියන්නේ අපි හිතමු අද සිකුරාදා දෙකමාරට ෂෙයා මාකට් ක්ලෝස් කරා. ඒතර අපි හිතමු ලංකා ෂෙයා මාකට් එකේ ෂෙයාර්ස් අපිට නම් කරන්න අමාරුයි. අපි හිතමු Apple කියන කම්පැනි කියන Apple වල ලංකාවේ Apple කම්පැනි ලංකාවේ ඉන්වෙස්ට් කරන්න බෑ. නමුත් Apple වල ඉන්වෙස්ට් කරත් එහෙම ඒතර ඒකේ ඩොලර් සාන්ට අද ක්ලෝස් එක ඔයාලට බලන්න අද මාකට් එක තව ටිකකින් දැන් ඕපන් වෙලා තියෙන US වල මාකට් එක නම් ඒක අපේ අපේ වෙලාවෙන් පාන්දර වෙද්දි උදේ ඉවර වෙනවා. එතකොට ඒක ඉවර වුණාට පස්සේ ඉවර වෙච්ච ප්‍රයිස් එක තමයි ප්‍රයිස් එක කියන්නේ. ඒක තමයි ප්‍රයිස් එක ඉඳලා ගන්න. හැබැයි වැලියු එක කියන්නේ ඒක නෙමෙයි. වැලියු එක කියන්නේ අපිට අපි ඉන්වෙස්ට් කම්පැනියේ තියෙන පළදා ජීවල තුළ කම්පැනි පවතින තාක්කල් එන කෑෂ් ෆ්ලෝ එකේ වර්තමාන අගය තමයි වැලියු කියන්නේ. සරලව ගියොත් අපි ඉන්වෙස්ට් කරන එක ෂෙයා එකකට උතර කම්පැනි දෙන සම්පූර්ණ කෑෂ් ෆ්ලෝ එක අරන් කම්පැනි දෙන නම්බර් ඔෆ් ෂෙයාර්ස් ගන්න බෙදලා තමයි අද දවසේ වැලියු කරන එක තමයි කරන්නේ. ඒතර වැලියුේෂන් කියන එක ගත්තට පස්සේ මේ මෙතන ඉඳන් පොඩ ඩෙප්ත් දේවල් කතා කරන්න නැති. ඒතර මේ බේසික් අයිඩියා නැතිවට සමහරට ලොකු වර්ඩ් එක තේරෙන්නේ නැතිව තියෙන. නමුත් මම වැලියුේෂන් කියන එක පොඩි වටිනාකමක් කියලා දෙන ඒක තමයි වටිනම දේ. වැලියුේෂන් ගත්තට පස්සේ වැලියුේෂන් කරන ක්‍රම ගොඩක් තියෙනවා. ඒක තමයි ඩිස්කවුන්ට් කෑෂ් ෆ්ලෝ කියන්නේ DCF කියන එක. ඊට පස්සේ තව තියෙන වැලියුේෂන් කරන ක්‍රම තමයි ඩිවිඩන්ඩ් ඩිස්කවුන්ට් මොඩල් කියලා. ඒතර අපි වැලියුේෂන් වල මුලින්ම මේන්ලි ෆෝකස් කරන්නේ DCF කියන එක. ඩිස්කවුන්ටඩ් කෑෂ් ෆ්ලෝ. ඒ කියන්නේ අනාගත මුදල් ප්‍රවාහ වල වර්තමාන අගය කැල්කියුලේට් කරන එක තමයි වැලියුේෂන් එකෙන් කරන්නේ. ඒතර අපිට ෂෙයා මාකට් එකේ ඉන්වෙස්ට් කරනවා නම් සරලවම තියෙන්නේ වැලියුේෂන් ගැන ඉන් ඩෙප්ත් ඉගෙන ගන්න විතරයි. ඒතර වැලියුේෂන් එක කරලා ඊට පස්සේ ෂෙයා මාකට් එකේ ඉන්වෙස්ට් කරන්න පුළුවන්. හැබැයි ඒ වැලියුේෂන් ඉගෙන ගන්න අවුරුදු 4ක් සමහරට එකට යන පුළුවන්. සමහරට එක මාස 4ක් 5ක් යන පුළුවන්. තනියම ඉගෙනුනොත් කොහොමද ලොකු කාලයක් වැලියුේෂන් ඉගෙන ගන්න යනවා. නමුත් අපිට මාස 3න් හරි 4න් හරි වුණත් වැලියුේෂන් ඉගෙන ගන්න පුළුවන්. තමන් හරි මෙන්ටර් කෙනෙක් යූස් කරලා ෆලෝ කරොත්. ඒතර ඔයාලා නම් අපි මගේ ෂෙයා මාකට් ගැන බේසික් වීඩියෝස් වලට බේසික් දැනුම ගන්න ඕන නම් මගේ YouTube channel එකට යන්න පුළුවන්. ගේම් ප්ලෑන් විදිහට කියලා මගේ මේ නමින් මෙතන channel එක. ඒ channel එක ගොඩක් ෂෙයා මාකට් ගැන උගන්වලා දිනවා. ඒතර ඔයාලගේ විෂන් එක තියෙන්නේ ෂෙයා මාකට් ඉන්වෙස්ට් කරන්න නම් එතනින් සල්ලි හදන්න පුළුවන්. ඒතර සරලම දේ හරි ඔව් සරලම දේ ෂෙයා මාකට් එකකින් ඔයාලට සල්ලි හදන්න පුළුවන්ද? අනිවාර්යෙන්ම පුළුවන්. කිසිම ඉෂුව එකක් නැහැ. ඔයාලට එකම දේ තියෙන්නේ වැලියුේෂන් එක පොඩ්ඩක් ඉගෙන ගන්න ඕන. ඒක පොඩ්ඩක් ඉන් ඩෙප්ත් ඇනලයිස් කරන්න ඉගෙන ගන්න පුළුවන් වෙන්න ඕන. ඒක තමයි ඔයාලට තියෙන එකම අභියෝගය ෂෙයා මාකට් එකෙන් සල්ලි හදන්න තියෙන. ඉතින් හිතනවා ගොඩක් කරලා අපි හිතමු මෙතන ඉන්න ස්ටුඩන්ට් ගොඩක් කරලා යුනිවර්සිටි ස්ටුඩන්ට්ලා වෙන්න පුළුවන් සමහර ජොබ් කරන කට්ටිය වෙන්න පුළුවන්. ඔයාලට ආසංශි ලක්ෂ 2කමාර සැලරි එක ගන්න කියමු. ලක්ෂ 2කමාර කියන්නේ අද වෙද්දි ඊටාම පොඩි සැලරි එකක් බවට පත් වෙලා කියලා. මම කියන්නේ සමහරට ඌබර් දුවන එක කනට වල ලක්ෂ 2කමාරක් හැමෝටම නෙවෙයි. නමුත් හොයන්න පුළුවන්. හැබැයි දැන් අපි ඌබර් දුවන ඕනතරම් කට්ටියම දැන් ලක්ෂ 2කමාර හොයන කට්ටිය ඉන්නවා. නමුත් මගේ ත්‍රී වීල් නෙවෙයි කාර් වගේ මවුන්ටේ කාර්යයක් දිවත් ලක්ෂ 2කමාරක් වෙන්න පුළුවන්. නමුත් එතන ලීස් එක ගෙවන්න ඕන සහ ඒ දේවල් එක සමහරට තමන්ට ඉතුරු කරන්න බෑ 50000ක්. නමුත් ඔය ලංකාවේ තියෙන ඉකොනොමි එකත් එක්ක 50000ක් ඉතුරු කරන්න මාර අමාරුයි. ලොකු සැලරි ගොඩක් කට්ටිය ලොකු සැලරියක් ගන්නවා. සමහර කට්ටිය නම් තමන්ගේ සැලරි එකේ ලක්ෂ 3-4
ටැක්ස් කැපෙන කට්ටියක් තියෙනවනේ මොකද දැන් ඔයාලා 1 මිලියන් සැලරි එකක් ගත්තොත් එහෙම ඒ 1 මිලියන් වලින් ලක්ෂ 3ක් 3මාරක ටැක්ස්ම ගෙවන්න තියෙනවා. ඒක විශ්වාස තමයි. හැබැයි ඉතින් අපිට උඩරිම try කරන්න ඕනේ සැලරි අඩුම ඒ සැලරි අඩු මාසෙට 50000ක ෂෙයා මාකට් දාන්න. ඔය අඩුම ඔයාගේ සැලරි එක ලක්ෂ දෙකමාරක් තියෙනවා. ලක්ෂ දෙකමාර සැලරි එකක් තියෙන එක්කෙනෙක් අඩුම මාසෙට 50000ක්වත් ෂෙයා මාකට් දාන්න try කරන්න ඕනේ. ඒතර ඔයා මාස ෂෙයා මාකට් 50000 දැම්මොත් එහෙම අවුරුද්දක් ඇද්දි ඔයා මාස ෂෙයා මාකට් 50000 දැම්මොත් ඔයාලගේ මේක මම ගොඩාක් මේ දේවල් මගේ YouTube channel එකේ in depth explain කරලා තියෙනවා. නමුත් ඔයා නිකන් just ඔයා නිකන් හිතන්න ඔයා හැම මාසෙම 50000 ෂෙයා මාකට් දැම්මොත් එහෙම ඔයාට අවුරුද්දක් ඇද්දි ඔයා ලක්ෂයක් ඔයාගේ සල්ලි ඉන්වෙස්ට් කරලා කැපිටල් එක විදියට ඔයා ලක්ෂයක් ෂෙයා මාකට් ඉන්වෙස්ට් කරලා. ඒතර හැබැයි ඔයා තව අවුරුදු 4ක් කන්ටිනියු ඔයා ලක්ෂ 24ක් විතර කැපිටල් එකෙන් ඉන්වෙස්ට් කරලා. ඒතර ඔයා ලක්ෂ 24 ගාන වගේ මුදලක්. කියන්නේ අවුරුදු 4ක් ඔයා හැමදාම හැම මාසෙ 50000 දැම්මොත් එහෙම ලක්ෂ 4ක් ඔයා ලක්ෂ 24ක් ඔයා ෂෙයා මාකට් ඉන්වෙස්ට් කරලා. ලක්ෂ 24 කියන එක සමහරට ඔයා මුලින් ඉන්වෙස්ට් කරලාදී ඔයා ඩිවිඩන්ඩ් විතරක් හම්බ වෙන්න පුළුවන්. ඔයා ඩිවිඩන්ඩ් දෙන හොඳ කම්පැනි ඉන්වෙස්ට් කරලා ඔයාට මුලින් හම්බෙන්නේ ඩිවිඩන්ඩ් විතරක් වෙන්න පුළුවන්. ඒතර අවුරුදු 4 ඉවරෙද්දී ඔයාගේ ලක්ෂ 24 ලක්ෂ 30ක් වෙලා තියෙන්න පුළුවන්. නැත්නම් ලක්ෂ 35ක උපරිම වුණා. මොකද ෂෙයා මාකට් වගේ දෙයකදී ගොඩක් කට්ටිය අතරින් හේතු තමයි බුල් මාකට් එක විතර සල්ලි එන්නේ. ඕන එකකට බුල් මාකට් එක සල්ලි එන්නේ. ඒතර අපි කරන්න ඕනේ එකම දේ තමයි අපිට අද කියන දවසේ අපි මේ වෙදි 2026 ජූනිනේ. ඒතර තව අවුරුදු 4ක් වගේ 5ක් ඇද්දී තව ලොකු බුල් මාකට් එකක් ඒ කාලය තුල හම්බ වෙනවා. ඒ බුල් මාකට් එකට ආද ඉඳන් සූදානම් වෙලා ආද ඉඳන් ඩිවිඩන්ඩ් දෙන හොඳ කම්පැනිස් වල ඉන්වෙස්ට් කරනවා කරන්න ඕන. ඒතර ඔයාලා ලක්ෂ 24 25ක් ඉන්වෙස්ට් කරද්දී ඔයාට හිතනකොට අවුරුදු 4ක් 5ක් ඇයි සමහරට ලක්ෂ 25 35ක් වෙලා විතරයි තියෙන්නේ. ඒක ඔයාට හිතනකොට අපරාධම බැංකුවේ දැම්ම මේ රිටර්න් එක හම්බ වෙනවා. හැබැයි සමහරවල් අවුරුදු 4 මෙහෙම හිතන්න සාර්ථක මෙච්චරයි. ඔයා අවුරුදු අද පටන් ගන්න අවුරුදු 4ක් ඇද්දිත් ඔයා ලක්ෂ 25ක් දාලා අවුරුදු අද 50000 දාන් ගිහිල්ලා අවුරුදු 4ක් ඇද්දිත් ඒ ලක්ෂ ඔයා ඉන්වෙස්ට් කරපු ලක්ෂ 25 ලක්ෂ 35ක් විතර කරලා තියෙන්නේ. ඒ 2030 වෙද්දිත් ඔය ලක්ෂ 24 30 35ක් විතර වෙලා තියෙන්නේ. හැබැයි ඔයාට සමහරට 2031 වෙද්දි ඒ ලක්ෂ 35 ලක්ෂ 100ක් වෙන්න පුළුවන්. ඒ හේතුව වා මොන හරි කම්පැනිස් 5ක නැත්නම් 10ක විතර ඉන්වෙස්ට් කරොත් ඒක බුල් මාකට් එක අහුන ගමන් කෙලින් මේක ලක්ෂ ඩබල් එක්ස් ට්‍රිපල් එක්ස් විතර නෑගෙන ලක්ෂ 35ම් ලක්ෂ 100ක් වෙන්න පුළුවන් ලොකු පොසිබිලිටි එකක් තියෙනවා. ඒක ස්ටොක් මාකට් ස්ටාර්ට් කරන බලවට පස්සේ ඒක පේනවා. සහ එතනදී අපි වටින්නේ අපිට කම්පැනි එක ගත්ත පස්සේ කම්පැනි එක අහනවා ඒක කම්පැනි බිස්නස් මොඩල් එක සහ කම්පැනි බිස්නස් මොඩල් එක කියන්නේ කම්පැනි සල්ලි එන්නේ කොහමද? රෙවෙනියු එක එන්නේ කොහමද? ඒක කොච්චර කොස්ට් එකක් කරනවද? අන්තිම net profit එක කොච්චර එනවද? ඒක ගැන අවබෝධයක් තියෙනවනේ. ඒක තමයි වටිනම දේ. ඊට පස්සේ මේ අපි මේ කම්පැනි අනාගතේ grow වෙනවද? ඔය ගැන අවබෝධයක් තියලා අපි ඉන්වෙස්ට් කරොත් එහෙම long term ලොකු රිටර්න් එකක් ගන්න පුළුවන්. ඒතර ඔයා නිකන් ගිහින් බලන්න ඉන්දියාවේ තියෙන බැංකුවක් HDFC කියලා. ඔතන ඔක 2003 ඉන්වෙස්ට් කරාම රුපියල් ලක්ෂයක් 2003 කියන්නේ දැන් මම ඉපදුනේ අවුරුදු 2003 හරිද? මම ඉපදුනේ 2003 දී මම ඒ ලෙවල් 2023 දී. ඒතර මම ඉපදුන අවුරුද්දේ අපි කවුරු හරි කෙනෙක් රුපියල් ලක්ෂයක් ඉන්වෙස්ට් කරා නම් 2003 අවුරුද්දේ ලක්ෂයක් ඉන්වෙස්ට් කරා නම් 2023 දී ඔක ලක්ෂ 200ක් වෙලා. ඉන්දියාවේ තියෙන බැංකුවක් HDFC කියලා. ඒක තමයි ඉන්දියාවේ තියෙන හොඳම බැංකුව. ඒකේ මම එච්චර මැෂින් කියන හැමෝටම ගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් අපි 2003 දී 2003 ගේ අවුරුද්දේදී HDFC බැංකුවේ ලක්ෂ 100ක් ලක්ෂයක් ඉන්වෙස්ට් කරා නම් ඒක අද විදිහට ලක්ෂ 200ක් වෙලා. ඒතර ෂෙයා මාකට් එකේදී ලොකුම දේ තමයි අපි එක හරි කම්පැනිස් තෝරගත්තට පස්සේ අපි එක වැලියු එක දන්නවනම් දිගටම ඉන්වෙස්ට් කරන් යන එක. දැන් අපි ගත්ත Amazon කියන කම්පැනි එක ගත්තට පස්සේ 2000 මාකට් ක්‍රෑෂ් එකේදී ඒකේ කම්පැනිය ඩොලර් අසනේ දැන් තියෙන ප්‍රයිස් එක අපි කම්පෙයාර් කරලා තියෙන ඩොලර් එකේ ඉඳන් ඩොලර් 7.5ට වගේ කියන්නේ 95 විතර ඩ්‍රොප් ඩවුන් එකක් තිබ්බා. හැබැයි අද වෙද්දී ඩොලර් 200 විතර ඉඳිලා. ඒතර ඒ කාලේ ඉන්වෙස්ට් කරපු ගොඩක් කට්ටිය වැරදි කම්පැනිස් වල ඉන්වෙස්ට් කරලා සල්ලි නැති කරගත්තා. ඒක හරියි. හැබැයි Amazon වගේ කම්පැනි එකක් ගත්ත පස්සේ ඒක 2000 ක්‍රෑෂ් එකේදී 85ක 90ක විතර ෂෙයා ප්‍රයිස් එක සමහර වැටුණා. නමුත් ලොං රන් එකේදී මැසිව් ගේන් එකක් ලබා දීලා තින්නේ. ඒතර Amazon එක උදාහරණයක් විතර ඒ වගේ ඕන කම්පැනි එකක් ගත්තොත් එහෙම අපි හරියට ඉන්වෙස්ට් කරනවා නම් අපිට ලොකු ගේන් එකක් ගන්න පුළුවන්. දැන් අපි වොරන් බෆට් වගේ එකෙක් ගත්තොත් එහෙම එයාගේ තියෙන ලොකු මිස්කිල් එක තමයි එයා කොකාකෝලා වල ගත්තොත් එහෙම අවුරුදු 40 50ක් විතර ඉන්වෙස්ට් කරගෙන යනවා. ඒතර ඒගොල්ලෝ එයා ඩිවිඩන්ඩ් එකක් ගන්නවා. ඩිවිඩන්ඩ් එකක් නැවත ඉන්වෙස්ට් කරනවා. දැන් මෙතනදී අපිට වටිනම දේ තමයි අපිට බිස්නස් එක ගැන අවබෝධයක් තියෙනවා. දැන් වොරන් බෆට් ගත්තට පස්සේ තමයි කොකාකෝලා කෙනෙක් ගත්තට පස්සේ
කොකාකෝලා කියන එක ලොකු කම්පියුටර් ඇඩ්වාන්ටේජ් තියෙනවා. දැන් කොකාකෝලාට කොකාකෝලා ID ස්ප්‍රයිට් ID සහ ගොඩාක් බියවල ID සහ ලොකු ඩිස්ට්‍රිබියුෂන් නෙට්වර්ක් එකක් තියෙනවා. දැන් අපි කොකාකෝලා කියන එක කොච්චර හොඳ ඩ්‍රින්ක් එකක් වුණත් ලංකාවේ කඩවල එක ගන්න නැත්නම් අපිට වටින්නේ නැහැ නේ ඒක. ඒක ලෝකෙ හැමදැනම ගන්න පුළුවන් විදිහට හදලා දෙනවා. ඒතර මේ වගේ බිස්නස් මොඩල් එක අයිඩෙන්ටිෆයි කරලා සහ ලෝකෙ ගත්තට පස්සේ හැම අවුරුද්දෙම ඉන්න පොපියුලේෂන් එක. ඒ කියන්නේ ලෝකෙ ඉන්න මිනිස්සු ගන්න වැඩි වෙනවා. ඒතර ඒකත් එක්ක පේනවා මිනිස්සු වැඩි වෙනවා කියන්නේ මේ මිනිස්සුත් කොකාකෝලා බොන්න පුරුදු වෙනවා. කම්පැනි මාජින් වැඩි වෙනවා. ඒතර ඒ වගේ ඒක ගත්තට පස්සේ හැම අවුරුද්දෙම ඩිවිඩන්ඩ් එකක් දෙනවා. ඒ ඩිවිඩන්ඩ් එක අපිට උනා නැවත ඉන්වෙස්ට් කරන්න පුළුවන්. ඒතර බෆට් වගේ කෙනෙක් ඉන්වෙස්ට් කරන්න හිතුවා ඒක. දැන් බෆට් ගත්තට පස්සේ අප අන්තිමට ඉන්වෙස්ට් කරේ ලොකුම ඉන්වෙස්ට්මන්ට් තමයි Apple කියන එක. Apple එකේ වුණත් ලොකු ඉන්වෙස්ට්මන්ට් හිතුවා අපිට Apple කියන විශේෂ අතර පේන පස් වෙනවා මෙච්චර කාලයක් ගත්තට පස්සේ iPhone එක අලුතෙන් රිලීස් කරලා පස්සේ මිනිස්සු කියලා පොරකව ගන්නවා. ඒකත් එක්ක එයා ඒක ඉන්වෙස්ට් කරා එයාගේ වෙල්ත් එක 4 ගුණයක් විතර වැඩි කරගත්තා. එතකොට ඕනම හරි කම්පැනි එකක් අපි ඉන්වෙස්ට් කරොත් හොඳ කම්පැනි එකක් විශේෂයෙන් දැන් අපි ඉන්දියාව ලංකාව වගේ රටවල ගොඩක්ම හොඳ බැංකු කියන එක. ඒතර සමහර ලංකාවේ ලොකු ඉන්වෙස්ටර්ස් ඉන්නවා ඒගොල්ලන්ට අවුරුද්දට බිලියනයක් කෝටි 100ක් කෝටි 100ක් එක බැංකුවකින් ඩිවිඩන්ඩ් ගන්න කට්ටිය ඉන්නවා. ඒ කියන්නේ මාසෙකට අශන කෝටි 8කට වඩා ගාණක් ඒකට මාසෙකට හදලා කෝටි 8කට වඩා ගාණක් කරනවා. හැම මාසෙම හම්බෙන්නේ නැහැ. මොකද එක අවුරුද්දකට කෝටි 100 ඩිවිඩන්ඩ් ගන්න කට්ටිය ලංකාවේ ඉන්නවා. අවුරුද්දකට 45 50ක් වෙන්න පුළුවන්. ඒ වගේ කට්ටිය එච්චර ලොකු ලෙවල් එකේ සල්ලි වෙන කට්ටිය ඉන්නවා. ඒතර මෙතන වටිනාකම තියෙන්නේ ඔයා අද පටන් ගත්තොත් අද රුපියල් 50000ක් අදින හැම මාසෙම ෂෙයා මාකට් ඉන්වෙස්ට් කරලා පටන් ගත්තොත් එහෙම අනිවාර්යයෙන්ම අවුරුදු 5ක් විතරදී කැපිටල් ට්‍රිපල් වෙනවා. ආයෙත් අවුරුදු 5කදී ආයෙත් ට්‍රිපල් වෙනවා. ඒතර මුලින් මෙහෙම නිකන් සරලව විදුවොත් 2026 අපි 2026 ඔය ලක්ෂ 35 දාපේ ලක්ෂ 100 වැඩි වෙලා ගිහලා ලක්ෂ 350 කාර්ජ් එකලා 18 ලං වෙලා. ඒ කෝටි 10ක්වත් අඩු මං කියන හරියට ඉන්වෙස්ට් කරොත් කෝටි 10ක්වත් වට ඇවිල්ලා තව අවුරුදු 5ක් ඇති. ඒක කෝටි 10ක් කියන එක ඔයාලා පියෝ like ෂෙයා මාකට් එකේ ලොකු පෝර්ට්ෆෝලියෝ ඕන එකක් ගොඩක් කරලා ලික්විඩ් කරන්න පුළුවන්. ඒ ලොකු මගේ කෝටි 10ක් කියන ෂෙයා මාකට් ලොකු නෑ. බිලියන 10ක් ලොකු ෂෙයා මාකට් එක කෝටි 10ක් කියන ෂෙයා මාකට් ලොකු නෑ. ඔයාලා ඔන්ලයින් ලික්විඩ් කරන්න පුළුවන්. ඒක පාර්ට්නර් ලික්විඩ් කරලා අද ඉඳන් ඉන්වෙස්ට් කරන ගියොත් තව අවුරුදු 5ක යන කෝටි 10කට වඩා ලොකු පෝර්ට්ෆෝලියෝ හදාගන්න පුළුවන්. කෝටි 10ක් ෂෙයා මාකට් තියෙනවා කියන්නේ. ඔයාලා අඩු මාසෙට ලක්ෂ අවුරුදු කෝටි 10ක් තියෙනවා අවුරුදුට කෝටිකවත් අඩුම ගේන්න ගන්න පුළුවන් අඩුම. ඒකේ මාසෙ ලක්ෂ 10 15ක් එන්න තත්ත්වයක් පත් වෙලා 2007 වෙදි. විතර ඒකට තව ගොඩාක් වැඩි කරන්න පුළුවන්. ඔයා 5000 කරන ලක්ෂයක් එකමාර දෙමොත් එනවා. ඒකමදී කන්ටිනියස් යමකට ඉන්වෙස්ට් කරන්න ඕන සහ ඩිවිඩන්ඩ් ලේසි විදිහට තමයි ඩිවිඩන්ඩ් දෙන හොඳ කම්පැනිස් වල හැමදාම තෝරගෙන ඉන්වෙස්ට් කරන එක. එහෙම කන්ටිනියු කරලා පස්සේ ලොන්ග් ටර්ම් එක අනිවාර්යයෙන්ම ලොකු වෙල්ත් එකක් හැදෙනවා. එතකොට ලෝකේ තීරයක් තියෙනවා ඩිවිඩන්ඩ් දෙන බ්ලූ චිප් කම්පැනිස් ගත්තට පස්සේ ඔයා මාකට් හයි එකේ ඉන්වෙස්ට් කරා. අපි මාකට් හයි එකේ දැන් උඩ මාකට් උඩරිම පීක් වෙච්ච අවස්ථාවක ඉන්වෙස්ට් කරා කියමු. ඒත් ඊළඟ මාකට් රැලි එකේදී අර මාකට් හයි ප්‍රයිස් එකෙන් දැන් අපි හිතමු රුපියල් 20 ඉඳන් රුපියල් 200ට ගියා. එතන 200 දෝ ඉන්වෙස්ට් කරේ වැඩිදලා. ඔයා දන්නේවත් නැහැ. ඔයා ඩිවිඩන්ඩ් දෙන කම්පැනි රුපියල් 200 ඉන්වෙස්ට් කරා. ඒත් ඊළඟ මාකට් හයි එකේදී සමහරට 200 කියන පාස් කරනවා. අනිවාර්යෙන් ඒක වෙනවා. මොකද දැන් ඕන ගොඩක් වෙලාවට අපි දකිනවා බුල් මාකට් වලදී ඕන තරම් කම්පැනිස් තියෙනවා. සම රුපියල් 2යි කම්පැනි රුපියල් 20 යනවා. එහෙම ඕන තරම් තියෙනවා. ඒතර අපි ෂෙයා මාකට් ගේම් ගොඩක් කරලා වරදින්න හේතුව ඒගොල්ලෝ දන්නේ නැතුව ඉන්වෙස්ට් කරලා ඒගොල්ලෝ ඉතින් කැපිටල් එක ගොඩක් නැති කරගන්න එක. එහෙම වුණාම අර මේ වැඩෙත් එපා වෙනවා. තමන්ට එනර්ජි එකක් සහ තමන්ට ඉන පුෂ් එකක් හම්බෙන්නේ නැවත සල්ලි ඉන්වෙස්ට් කරන්න. ඉතින් සල්ලි නැති කරන්න තියෙද්දිත් එහෙම තමන්ට ලොකු මොටිවේෂන් එකක් තියෙනවා සහ තමන්ට හැමදාම තමන් පුෂ් කරනවා අලුතෙන් සල්ලි දාන්න. ඒකත් එක්ක තමන්ට ලොකු පෝර්ට්ෆෝලියෝ එකක් හදාගන්න පුළුවන්. එකම දේ තමන් හොඳ කම්පැනිස් වල හැම මාසෙම ඉන්වෙස්ට් කරන එක තමයි හොඳම දේ. නැත්නම් තවත් මේක සරලව කරොත් ඔයාට දැන් ડોක්ටර් සයිමන් ඔයාලා කන්සල්ට් කෙනෙකුට තියෙනවා. එයාට මාසික ආදායමක් වෙන මෙව සහ දවස් හැමදාම දවස් ගන්න රුපියල් 50000 60000 හැම එක දවසට ගොඩක් කරලා කන්සල්ට් කෙනෙකුට තමයි. ඒතර එයාට හැම 50000 රුපියල් 20000 විතර හැමදාම දාන්න. එහෙම වුණොත් යාර බිලියන ගන්න. ලංකාවේ ඉන්න ලොකුම ධනගත ලෙවල් එකට අවුරුදු 30ක් විතර ඇදී ගොඩ යන්න පුළුවන්. ඒක මැසිව් වෙල්ත් එකක් හැදෙනවා අනිවාර්යෙන්. එකම දේ තමයි දිගටම ඉන්වෙස්ට් කරන එක විතරයි. ඒතර අනිත් බාධා දේවල් විතර වැඩක් නෑ.
ෂෙයා මාකට් එකේ ඉන්වෙස්ට් කරා නම් තමන් ඩිවිඩන්ඩ් දෙනවද කම්පැනි වල ඉන්වෙස්ට් කරා නම් තමන් ලොකු වෙන කමනවා. මොකද ලොකුම කතාව තියෙන්නේ තමන් ඩිවිඩන්ඩ් දෙන හොඳ කම්පැනි. අපි සාමාන්‍යයෙන් හිතුව බැංකුවක් කියලා. අපි බැංකුවක මිනිස්සු ඕන තරම් හැමදාම යනවා සහ අපි නිකන් පොඩි ට්‍රාන්සැක්ෂන් එකක් කරත් හොඳ කමිෂන් එකක්. ඕනෑම බැංකුවක අපි මොන ට්‍රාන්සැක්ෂන් එකක් කරත් රුපියල් 25 කමිෂන් එක කැපෙනවා. ඒතර ඒ වගේ ලොකු කමිෂන් බිලියන ගණනක සල්ලියක් එකතු කරන අවුරුද්දක් ඇද්දි. ඒතර එතනින් තමයි ඒගොල්ලෝ ප්‍රොෆිට් කරන්නේ. ඒතර ඒගොල්ලෝ කිසිම සර්වර්ස් වලට කොස්ට් එක නෝ හැම කමිෂන් හැමතැනම කමිෂන් එකක් කරනවානේ. ඒතර කමිෂන් වගේ ගතට පස්සේ බැංකුවලට බිලියන ගණනක් හැම හොඳ බැංකුව ඔක්කොම ප්‍රොෆිට් කරනවා. ඒතර ඕකේ ඒගොල්ලෝ ලොකු ඩිවිඩන්ඩ් එකක් දෙනවා. ඒතර අපිට බැංකුවේ ෂෙයා ප්‍රයිස් එක වැරදි ප්‍රයිස් අපි හරි ප්‍රයිස් එකකින් ඉන්වෙස්ට් කරොත් අපිට ලොකු ගේන් එක ගන්න පුළුවන්. මොකද කැපිටල් ගේන් එක ගන්න පුළුවන්, ඩිවිඩන්ඩ් එක ගන්න පුළුවන්. හැබැයි නරක ප්‍රයිස් එකකින් අපි ෂෙයා එක ගත්ත පස්සේ වැලියේෂන් එකට අදාළව ස්ටේජස් තුනක තියෙනවා. ඒක තමයි ඕවර්වැල්ඩ් කියන්නේ. අපි වටිනාකමට වඩා ලොකු ගන්න දෙයක්. වටින් නැති ගන්න මිලදී ගත්තොත් ඒක ඕවර්වැල්ඩ්. ඒ හැබැයි වටිනාකමට වඩා ගොඩක් අඩු ගාණින් ගත්තොත් ඒක අන්ඩර්වැල්ඩ්. වටිනාකමයි ප්‍රයිස් එක දෙක සමාන නැහැ. ඒක ෆෙයාර් වැලියු වගේ තියෙන්නේ. ඒතර විශේෂයෙන්ම අපි හොඳ බැංකුවක ෂෙයා එක අන්ඩර්වැල්ඩ් අවස්ථාවක ඉන්වෙස්ට් කරොත් එහෙම අපිට මැසිව් වෙල්ත් එකක් හදාගන්න පුළුවන්. දැන් ඕනතරම් ලංකා බැංකුව තියෙනවා මීට අවුරුදු 4කට කලින් තිබ්බ රුපියල් 25 දැන් තියෙන 150යි. ඒ වගේ ඕනතරම් බැංකුව තියෙනවා. ඒ මීට අවුරුදු හරියනවා 4කට විතර කලින් රුපියල් 25 10 තිබේවා දැන් 150ක් පාස් කළා. ඒතර මං කියන්නේ මේ කැපිටල් කියන විතරයි. ඒතර ඔයාට ලක්ෂ 25ක් දැම්මම නම් ලක්ෂ 25ක් කියලා බැංකුවේ. හැබැයි ඊට වඩා අමතරව ඔයා ඩිවිඩන්ඩ් මම දෙනවා. ඔයා ලක්ෂ 25ක් දැම්මම නම් ඩිවිඩන්ඩ් මේ විදිහම දෙනවා ලක්ෂ 25කට වඩා. තේරෙනවද? ඒ ඔයා ලංකාව හොඳ බැංකුවක ඔයා ලක්ෂ 25ක් අවුරුදු 4කට කලින් දැම්මම නම් අද වෙද්දි ඩිවිඩන්ඩ් විතරක්. ඔය බැංකු account එකට ලක්ෂ 25කට වඩා වැටලා තියෙනවා. තව කැපිටල් කියන්නේ ලක්ෂ කැපිටල් කියන එක විතරක් ලක්ෂ 100කට වඩා වැඩි. විතර. සරලම දේ මෙච්චරයි. මට මේකේ මේ ටයිම් එකේ අපිට ගොඩාක් දේවල් වැලියේෂන් කරන විදිහ විතරයි උගන්නන්න අමාරුයි. හැබැයි ඔයාලට මොනවා හරි දෙයක් ෂෙයා මාකට් ෆ්‍රී කරන ඔපිනියන්ස් තියෙනවා නම් අපේ YouTube channel එකේ තියෙනවා ගේම් ප්ලෑන් ඉදිරිය කියලා ඒක ඉගෙන ගන්න පුළුවන්. ඒතර සරලම දේ මෙච්චරයි. ඔයාලට ෂෙයා මාකට් සල්ලි හදන්න පුළුවන් අනිවාර්යයෙන්ම. පටන් ගන්න දිගටම ඉන්වෙස්ට් කරන්න හැම මාසෙම හැම සල්ලි 50000ක් හම්බ වෙනවා. ඒක කොටස් පහකට බෙදන්න. ඊට පස්සේ 10 ගානේ කම්පැනිස් පහක දාන්න. ඒක තමයි සරලව කරන්න තියෙන්නේ. හැබැයි ඔයා වැලියේෂන් වගේ දෙයක් ඉගෙන ගන්න සහ ඔයාට මේක ගැන ඉන්ඩෙප් ඔයාට ඉගෙන ගන්න ලොකු ගමනක් යන්න ඕන නම් වැලියේෂන් එක ඉගෙනගත්ත පස්සේ ඔයාට තව ලොකු සල්ලි දාන්න පුළුවන්. ඒකත් එක්ක ඔයා කැපිටල් එකේ මැසිව්ලි ග්‍රෝ වෙනවා. ඒතර ලංකාව ගත්තොත් එහෙම සල්ලි හදපු හැම මොනසෙම. ඒ ලංකාවේ ලොකු සල්ලි කාරයෝ කොහොමද ගත්තත් කරන්නේ බැංකු වලින් ණය අරන් ඉන්වෙස්ට් කරන එක. බැංකු වලින් ණය අරන් බැංකු ගොඩක් වෙලාට කරන්නේ ලංකාවේ ලොකු සල්ලි කාරයෝ කරන්නේ බැංකු වලින් ණය අරන් බැංකු වල ෂෙයාර්ස් වලින් ඉන්වෙස්ට් කරන එක. නැත්නම් හොඳ ලොකු කම්පැනිස් වල ඉන්වෙස්ට් කරන එක. ලංකාවෙන් දුප්පත් මිනිස්සු සහ නැත්නම් අපි සල්ලි මොඩස් වගේ කිව්වොත් නැත්නම් එහෙම නැත්නම් ෆයිනෑන්ෂියල් ලිටරසි අඩු මිනිස්සු නැත්නම් හැමදාම දුක් විඳින මිනිස්සු ගත්තොත් එහෙම ඒගොල්ලෝ කරන්නේ බැංකු වල සල්ලි ඉතුරු කරන එක. එහෙනම් සරලව කරගෙන ඉතුරු ලංකාවේ දිනු වෙච්ච හැම මිනිස්සුම ඒ දිනු වෙච්ච හැම මිනිස්සුම කියන්නේ මම කියන්නේ බිලියන හැම හදපු හැම මිනිස්සුම කරලා තින්නේ බහුතර දෙනා මම නිකන් ඉඳලා වගේ සල්ලි හදන කට්ටිය සහ මැසිව් වෙල්ත් එක හදපු කට්ටිය ඒගොල්ලෝ හදපු සල්ලි වලින් බැංකු වලින් තව ලෝන් අරන් ඉන්වෙස්ට් කරලා තියෙනවා. ඉතල ඒක හරහා ඒගොල්ලෝ ෂෙයාර් මාර්කට් ලොකු ගේන් එකක් කරලා තින්නේ. හැබැයි අපි මොඩර්නිසන් එක හැම දුක් විඳින මිනිස්සු ගත්තොත් එහෙම ඒක හැමදාම සල්ලි තිබුණා බැංකුවේ දානවා. මේකෙන් අර ඉම්ප්‍රෙෂන් එකත් එක්ක දැන් බැංකුවේ හම්බෙන පොලිටි කියන්නේ ඒක නාමික පොලියක් විතරයි. ඒ කියන්නේ මූර්ත පොලිය නෙවෙයි විතර. මූර්ත පොලිය ගන්න කියන්නේ ඇත්තට මේකේ ඇක්චුවල් එක විතර ගන්න අපි ඒකෙන් ඉන්ෆ්ලේෂන් එක අඩු කරන්න ඕන. ඒතර තමයි අපිට ඒක ඇක්චුවල් ඇත්තම පොලිය හම්බෙන්නේ. මොකද අපි අද රුපියල් 1000ක් තිබ්බ වැඩක් නැහැ. අද රුපියල් 1000 කියන සමහරට පාංගිරි 5ක්. තව අවුරුදු 5කින් රුපියල් 1000 කියන පාංගිරි එකක්. ඒතර අද රුපියල් 10න් පාංගිරි 5ක් ගන්න පුළුවන් උනට තව අවුරුදු 10 5කින් පාංගිරි එකක් ගන්න පුළුවන්. අද රුපියල් 10න් මූර්තගේ ගත්තොත් පාංගිරි 5යි. තව අවුරුදු 5කින් පාංගිරි රුපියල් 10 මූර්තගේ කියන්නේ පාංගිරි එකයි. ඉතින් ඔය වගේ සරල හිතුවොත් මම මේක ගැන අවබෝධයක් ගෙයි. එකම දේ ෂෙයාර් මාකට් ඉන්වෙස්ට් කරන්න පටන් ගන්න ඕන කරන්න පුළුවන්. අවශ්‍යතාව විතරයි තියෙන්න ඕන. අවශ්‍යතාව විතර පටන් ගන්න පුළුවන්. ඒකට එක්ක පැසිව් වෙල්ත් එක අනිවාර්යෙන් හදන්න පුළුවන්. අදම මම කියන අදම පටන් ගන්න පුළුවන් කට්ටියම ඔයාලට ලොකු ගමනක් ෆයිනෑන්ෂියල් මේකෙන් යන්න පුළුවන්. සහ මේක ලෝකෙ තියෙන අමාරුම ගේම් එකක්. ගොඩක් කට්ටිය එනවා.
සල්ලි නැති කරන අයින් වෙනවා. හැබැයි ඔයා මේක ප්ලේ කරන්න පුරුදු වුණොත් ඔයාලා මැසි වෙල්ත් හදන්න පුළුවන්. ඉතින් මගේ මේක තමයි මේන්ලි කියන්න ඕනුනේ. ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා දැන් අහන්න. ප්‍රශ්න තියෙනවා කවුරු හරි අහන්න කිසි විශ්වාස නැහැ. ඔව් මම ප්‍රශ්න හොත ඔය ඔව් any tips to how to find a good company or a brand to invest. මුලින්ම කියන වැලිඩේෂන් නේ වැලිඩේෂන් සෝරි මට ඒ කතා කරලා අයන වචන වෙන සමහර වෙන්නේ නැති වැලිඩේෂන් කියන එක නමුත් ඇත්ත කතා වැලිඩේෂන් වැලිඩේෂන් ඒක ඇත්ත වටා හොඳ ඉඩමක් කියන්නේ ඉඩමක් ගත්තට පස්සේ ඒක විකුණන එකේ ගාණක් තියෙන සහ ඒකේ ඇත්තට වැලියු එක තියෙනවා. දැන් සරලව ඕල් ඉඩම් වල සහ ඉඩම් ගැන පොඩි හරි අවබෝධයක් දන්නවා. ඉඩම් එක්ක උඩ කටිය දැන් මගේ ඉඩම තියෙනවා මම කියන මේක ලක්ෂ 50යි කියලා. ඒතර වාගේ ගාණ වෙන එකක්. හැබැයි ඇත්ත වැලියු කියන්නේ අපි වැලියේෂන් කරන එකට කොන්ටිසෝ කියන කෙනාට මැනලා බැංකුවර වගේ කියන වැලියු කර ගන්න ඕන. ඒතර ඒක තමයි වැලියේෂන් එක කියන්නේ. උත්තර දෙන්න පුළුවන්. හොඳ කම්පැනි එකක් ගත්තට පස්සේ මෙච්චරයි. හොඳ කම්පැනි එකේ මෙච්චරයි. දැන් අපි ගත්තොත් එහෙම අපි කම්පැනිස් වල ළඟා කොට ගත්තොත් එහෙම ලංකාවේ ලෝක ගත්තොත් හොටෙල් කෙනෙක් තියෙනවනේ. හැබැයි හොටෙල් එක ගත්ත පස්සේ අපිට බෑනේ. අපි කිව්වා වැලියේෂන් එකේ අර්ථය තමයි වැලියේෂන් එකේ හරිම විදිහ තමයි වැලියේෂන් වල අදලා තියෙන මිනිස්සුන්ට සාමාන්‍ය මිනිස්සු යූස් කරන්න පුළුවන් හොඳ මිනිස්සු විදිහ තමයි DCF discounted cash flow. කියන අනාගත මුදල් ප්‍රවාහවල වර්තමාන ගේල්. ඒ කියන්නේ ව්‍යාපාර ඉදින්දා කටයුතු වලින් එන අනාගත මුදල් ප්‍රවාහ වලින් ඒ කියන්නේ දැන් ව්‍යාපාර ඉස්සරහට කරන් යද්දී ඒකෙන් යන කෑෂ් ෆ්ලෝ එකක් ඒක වර්තමාන අගයට ගත අවස්ථාව ඒකට කියන්නේ DCF කියලා. දැන් අපි හොටෙල් එක ගත්ත පස්සේ හොටෙල් එක කරලා හිතාගන්න බැරි හෙට කොච්චර මිනිස්සු එයිද? දැන් හොටෙල් වල ගත්තාම රූම්ස් ගත්තාම එක එක ප්‍රයිස් වල තියෙනවා. ඒතර මිනිස්සු එක ගන්න පර්චේස් කරන දේවල් ගත්තාම එක එක ටයිම් වල තියෙනවා. ඒතර හොටෙල් එක අපිට DCF කරන අමාරුයි. ඒ කියන්නේ අනාගත කොච්චර මුදල් ප්‍රවාහයක් එයිද සහ ඒක කොච්චර අපිට කෑෂ් ෆ්ලෝ එකක් ඇවිල්ලා ඒක කොච්චර ප්‍රමාණයක් අපිට අතර ගන්න පුළුවන්ද කියලා ඩිවිඩන්ඩ් එක ගන්න පුළුවන්ද කියලා හිතන්න අමාරුයි. හැබැයි අපි Apple වගේ කම්පැනි එකක් කොහොමද කම්පැනි එකක් ඊට පස්සේ අපිට තියෙනවා. ඒක ලංකාවේ නම් කම්පැනි කරන සමාන කරලා හිතන්න දෙනවා කියන්නේ Apple කොහොමද වගේ කම්පැනි එකක් ගත්ත පස්සේ අපිට වෙනවා ඒ ක්ලියර්නේ දැන් Apple ගත්තට පස්සේ ඕන Apple වල තියෙන මේන් ප්‍රොඩක්ට්ස් කීපයක් විතරයි. කියන්නේ ප්‍රොඩක්ට් ගොඩක් නැහැ. කියන්නේ කම්පැනි එකේ ප්‍රොඩක්ට්ස් ගොඩක් නැහැ. කියන්නේ iPhone එක විකින ගත්ත පස්සේ ගොඩක් වැඩිම විකින එක තමයි iPhone එකයි Mac එකයි ඔය වගේ ටිකක් කීපයක් තියෙන. විශේෂම iPhone එක විතරක් වගේ තියෙන්නේ. අනිත් ඒවා විකිනනවා කියන්නේ. ඒතර iPhone ඒක තියෙනනේ අලුතෙන් එක රිලීස් කරලා පස්සේ තමයි මේන්ලි. ඒතර ඒ අලුතෙන් රිලීස් කරත් එක ඒකත් එක කැල්කියුලේෂන් කරලා අපිට ඒ කොච්චර වැලියුවත් වෙනද කියලා හිතන්න පුළුවන්. සහ තව ගොඩාක් ඉන්වෙස්ටර් බලන තමයි කැපිටල් එක්ස්පෙන්ඩිචර් එක මොනද අඩු එක. දැන් සරලව ගත්තොත් මම මේක සරලව කියන්නේ මේක මම මේක රෙකමන්ඩ් කරන්න කියලා නමුත් ලෝක ඉතිහාසෙම ෂෙයා මාකට් වල අදටත් වැඩිම රිටර්න් එක දීලා තින්නේ ආරක්කු සහ සිගරට් කම්පැනිස්. දැන් මම හිතන්නේ සිගරට් කම්පැනි ගත්ත පස්සේ ලංකාවේ තියෙන සිගරට් කම්පැනිස් ගත්තත් මේන්ලි එක කම්පැනි තියෙන්නේ සිලොන්ටා තොබැකෝ කම්පැනි කියන එක අරක් කම්පැනිස් ගත්තත් ගල් අරක් කියන එක තියෙන ඩිස්ටිලරිස්. ඒතර ඔයගේ තියෙන සම්පූර්ණ මාකට් එක ඒගොල්ලෝ එක කම්පැනිට අයිති. ඒතර මාකට් එක කම්පැනිට අයිති කියන්නේ ප්‍රයිස් එක වැඩි කරත් ඒගොල්ලන්ට කම්පිටිටර්ස් නැති හින්දා අනිත් කට්ටිය ගන්නේ ඒගොල්ලෝ තමයි. ඒතර අපි හිතමු මෙහෙම සල්ල ගත්තොත් සිගරට් එකක් වගේ ගත්තොත් එම සිගරට් එකක් විකිනෙන්නේ 150ට විතරනේ. ඔක සිගරට් එකක් හදන්න රුපියල් 20ක්වත් යන්නේ නැහැ. ඒතර ලොකු ටැක්ස් එකක් තියෙන එක හරි. නමුත් එකම කම්පැනි එක කන්ට්‍රෝල් කරනවා නම් කම්පැනිට කෑෂ් ෆ්ලෝ එන කෑෂ් ෆ්ලෝ මැසිව්. මොකද සිගරට් කොච්චර බොන්න පාගම මිනිස්සු සිගරට් බොනවා. අලක් සිගරට් කොච්චර බොන්න පාගම අලක් බොනවා. ඒතර ඒ වගේ කොස්ට් එක ඉදාම අඩුයි. මොකද දැන් ඔය ගාල් බෝතල කියන්නේ මම දැන් රුපියල් 3000 විතර නැති. ඕක හදන්න රුපියල් 300ක්වත් ඔක තියෙන සිරප් බෝතල ඒ බෝතල විතර තියෙන මේ පොල් ලික්විඩ් නිකන් පානයක් විතර තියෙන උතන. ඕක හදන්න වශයෙන් රුපියල් 3000ට විකුණුවාට රුපියල් මම 300 500ක්වත් මම දන්නේ. හරියම කොස්ට් මම දන්නේ.
500වත් යන්නේ නැහැ. ඒතර කම්පැනි ලොකු ටැක්ස් එක ගහන ඉඳලා ප්‍රොෆිට් ටිකක් අඩු. ඒගොල්ලෝ මැසිව් ඩිවිඩන්ඩ් එකක් දානවා. ඩිවිඩන්ඩ් එක ඉතාලම වෙච්ච මැසිව්. මොකද ඒ වගේ ලොන්గ్ ටර්ම් ඉන්වෙස්ටර් ඕන මොනසෙක් ප්‍රොෆිටබිලිටි වෙලා ඉවරයි. ඒතර මම දන්නේ අරකුසෙට කම්පැනිස් තව කොච්චර කල් වගේ ඉතිරිද. නමුත් හිස්ටරි කරන් බලලා පස්සේ ලෝක ඉතිහාසෙම මම දැන් සමහරට ඒක පොඩ්ඩක් වෙනස් වෙති AI කම්පැනිස් ලොකු රිටර්න් සමහරට හම්බෙලා නමුත් සරලව ගත්තොත් ලෝක ඉතිහාසෙම මිනිසුන්ට වැඩිම රිටර්න් හම්බෙලා දෙන්නේ අරකුසෙට කම්පැනිස් මම ඒක ඉන්වෙස්ට් කියලා කවුන්ට් කරන්න බිග් ෆැක්ට් එකක් අරකුසෙට කම්පැනිස් තමයි ලෝක ඉතිහාසයේ වැඩිම රිටර්න් දීලා තියෙන්නේ. හේතුව ඒගොල්ලන්ට කැපිටල් එක්ස්පෙන්ඩිචර් නැහැ. ඒ කියන්නේ අලුතෙන් ලෝකල් රිසර්ච් කරන්න දෙන්නේ නැහැ සහ අලුතෙන් මුකුත් ප්‍රොපර්ටි ප්ලාන්ට් ඉක්විප්මන්ට් වලට ඉන්වෙස්ට් කරන්න දෙන්නේ නැහැ. දැන් අපි ගත්තොත් ගලන්කෝ කම්පැනි ගත්තොත් ඒගොල්ලෝ සරලව කියන්නේ ඒගොල්ලෝ කඩ දාන්නේ නැහැ ඒගොල්ලෝ සල්ලි. ඒගොල්ලෝ කරන්නේ ප්‍රොඩක්ට් එක හදලා ඩිස්ට්‍රිබියුට් කරන විතරයි. ඒක ඩිස්ට්‍රිබියුෂන් නම් ඒගොල්ලෝ හැම රටේ හැමතැනම තියෙනවා. ඒගොල්ලෝ ඩිස්ට්‍රිබියුෂන් නම් යූස් කරන්නේ නැහැ. ඒතර ඒගොල්ලෝ කැපිටල් එක්ස්පෙන්ඩිචර් නැහැ. ඒක හැම සල්ලියම ඩිවිඩන්ඩ් එක විතර දෙනවා. අද අනිත් පැත්තට. දැන් ඔක ඉස්සරහ තිබ්බ ඔයිල් කම්පැනිස් වලට. ඔයිල් කම්පැනිස් ගත්තොත් ඉතින් ඒක පොළ යටින් එක්ස්ට්‍රැක්ට් කරලා පස්සේ ගත්තට පස්සේ කිසිම ගේමක් නැහැ. ඉතින් විකුණන්න තියෙන්නේ. ඉතින් ඒතර බිලියන් ලෝක ඉතිහාසය ගත්තත් ලොකු ප්‍රොෆිට් කම්පැනි තමයි සෞදි අරාම්කෝ කියන කම්පැනි. ඒතර ඒක තෙල් නිදිය හරන්න අමාරුයි. ඊට පස්සේ ඒක එද්දී දිගටම සල්ලි තමයි. ඒතර ඒ වගේ බිස්නස් තමයි තෝරගන්න. සල්ලාම ගොඩක් කට්ටිය හොඳ කම්පැනි තෝරගන්න කියලා සල්ලාව තෝරලා එදිනෙදා පාවිච්චි කරන දේවල්. දැන් හැමෝම අරකුසිල් බොන්න නමුත් ඒ දැන් ලාගාව සිගරට් ගත්තත් එහෙමයි සම්පූර්ණ මාකට් එක කන්ට්‍රෝල් එක කම්පැනියක්. අරකු ගත්තත් ඒ කම්පැනිස් එකයි තියෙන්නේ. ඒතර මාකට් ෂෙයාර් වැඩි ප්‍රදේශ කම්පැනි තමයි අපි ඉන්වෙස්ට් කරන්න ඕනේ. ඒකට දිගට මේ ප්‍රොෆිට් කන්ටිනියු කරන්න පුළුවන් සහ විශේෂම ඒගොල්ලෝ මාකට් එක කන්ට්‍රෝල් එකේ දිනනවා නම් සහ ඒ ප්‍රොඩක්ට් එක හැමෝම මිනිස්සු වල යූස් කරනවා. ඒ සරලව කිව්වොත් මේකේ ඉන්වෙස්ට්මන්ට් වල සරලම වචනේ මෙච්චරයි. ඇඩික්ෂන්. ඒ කියන්නේ මම මේක දැන් උගලකට ප්‍රශ්න අහන ඉඳ මම කියලා දෙන්නම්. ඉන්වෙස්ට්මන්ට් කියන්නේ ඇඩික්ෂන් විතරයි. ඒ කියන්නේ මොකක් හරි කම්පැනි එකක් තියෙනවා නම් ලොකු කස්ටමර්ස් ලා ප්‍රමාණයක් ඇඩික්ට් වෙනවා නම් ඒක තමයි ඉන්වෙස්ට්මන්ට් කියන්නේ. ඉතින් එහාට ඒක කතා කරන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ සල්ලා කිව්වොත් මෙච්චරයි නේද? ඔයා හිතන්නේ මිනිස්සු ප්‍රොඩක්ට් එකට ඇඩික්ට් වෙනවා නම් ඒක තමයි ඉන්වෙස්ට්මන්ට් කියන්නේ. අනිත් එක තමයි ඇටෙන්ෂන් කියන්නේ. දැන් Facebook ගත්තොත් එහෙම ලෝකෙදී ලොකුම කම්පැනි එකක්. ඇයි ඒකට හේතුව මිනිස්සු Facebook සෝෂල් මීඩියා වල ලොකු ඇටෙන්ෂන් එකක් දෙනවා. Facebook මිනිස්සු ඉන්නේ ඒක ප්‍රොෆිට් කරනවා. ඒතර අපි Apple කම්පැනි එක ගත්තොත් Apple iPhone එකට මිනිස්සු ඇඩික්ට් වෙලා තියෙනවා. මොකද iPhone ලෝකෙට තරම් ෆෝන් කම්පැනිස් තියෙනවා. නමුත් iPhone එකට මිනිස්සු ඇඩික්ට් වෙනවා. ඇයි හේතුව iPhone එක ගත්ත ගමන් ලොකු සෝෂල් ස්ටේටස් එකක් හැමෝටම හිතන සහ ඒක ලොකුලක් යූස් කරන්න ලේසි. ඒක ඇඩික්ට් වෙනවා. අපි අරකු සිගරට් වල ගත්තා මිනිස්සු ඇඩික්ට් වෙනවා. ඒතර ඇඩික්ෂන් වලින් තමයි මිනිස්සු ප්‍රොෆිට් කරන්න ලේසි. අනිත් එක ඇටෙන්ෂන්. මොකද අපි Google වගේ කම්පැනි ගත්තා පස්සේ ලෝකෙ තියෙන ප්‍රොෆිටබල් කම්පැනි ඒ වගේ මාකට් ෂෙයාර් සම්පූර්ණ තියෙන ඒගොල්ලෝ විතරයි ඕන මොනසෙක ඇටෙන්ෂන් එකට ෆෝකස් ගන්න පුළුවන්. දැන් YouTube එකට අප ඇටෙන්ෂන් එක YouTube එකට තියන්න පුළුවන්. දැන් ලෝකෙ තියෙන ලොකුම කම්පැනි තමයි ප්‍රයිවට් කම්පැනි TikTok. ඒතර ඒ හේතුවේ අප ඇටෙන්ෂන් එකට තියන්න පුළුවන්. ඒතර අපි එදිනෙදා යූස් කරන දේවල් තමයි අපි හිතනවා ඉන්වෙස්ට් කරන්න කියලා. දැන් සහ අනිත් එක මැනේජ් කරගන්න කියලා. අපි දැන් දම්බිපර වගේ කෙනෙක් ගත්තට පස්සේ අද වෙනකම් ඒ වගේ කම්පැනිස් වල මැනේජ්මන්ට් ගොඩක් හොඳයි. මොකද ඒගොල්ලෝ කිසිම වංචාවක් කියලා තියෙන ඒවා මොකුත් එළියට ඇවිල්ලා නැහැ වෙන්නෙත් නැහැ. ඒතර එහෙම දේවල් අඩුයි නම් මැනේජ්මන්ට් ස්ටාර්ට් කරන්න පුළුවන්. ඒක දුක පිටින්ට. ඒතර ඒ වගේ අර ගොඩාක් දේවල් බලන්න තියෙනවා. ඒතර ඇත්තම කතාව මේ කම්පැනි එක ඉන්වෙස්ට් කරන බලනකොට කම්පිටිටිව් ඇඩ්වාන්ටේජ් එක කියන්නේ. ඇයි අපි සරලව ගත්තොත් ලෝකෙ තියෙන බීම් වර්ග ඕන තරම්. බීම් වර්ග තියෙන ලක්ෂයක් විතර. බීම් වර්ග ලක්ෂයක් නේ ලක්ෂ 10ක් විතර තියෙනවා. ඇයි අපි මිනිස්සු කොහොම වැඩි මිනිස්සු ලෝකෙ තියෙන බීම් වර්ග ලක්ෂයකට වඩා මිනිස්සුන ලෝකෙ බිලියන 8ක් විතර මේ බිලියන 8න් ලෝක බීම් වර්ග ලක්ෂයට වඩා තියෙද්දි බිලියන 8න් ලොකුම ප්‍රමාණයක් බිලියන 8න් දැන් ලෝකෙට බිලියන 8ක් මිනිස්සු ඉන්නවා නම් බිලියන 7ක් විතර බීම් වුණානේ. ඒක බිලියන 8න් බිලියන 7ක්ම බීම් වුණා. බිලියන අපි මම සරලව කියන්නේ බිලියන 8ක් ඉන්න මිනිස්සු බිලියන 7ක් බීම් වුණා. ඒගොල්ලන්ගේ 30ක් 40 ඉඳලා 50ම කොහොමද කරනවා. ඒතර ලෝකෙ තියෙන බීම් වර්ග ලක්ෂයක් විතර ඇයි මිනිස්සු කොහොමද මොන්නේ. ඒතර මෙච්චර කාලෙක විවුණා නම් ඒක අනාගතයේ ඒගොල්ලෝ පවත් ගන්න පුළුවන් කැෂ් ෆ්ලෝ ඉදිරියන. ඒතර ඒක දිගටම පවත් ගන්න පුළුවන්. ඒක ලෝකෙ ඩිස්ට්‍රිබියුෂන් ආමන තියෙන නිසා ඒක දැන් කොකෝකෝලා ගත්ත පස්සේ ඒක ඉතින් සරලම දේ තමයි කොකෝකෝලා අපිට රසය ලොකුට මතක හිටින්නේ නැහැ. මේක සිරප් එකක් දෙනවා. මම මේක රිසර්ච් එකේ තියෙන විදිහට මෙහෙම තමයි කියන්නේ. ඒක අපිට රසය මතක තියන්නේ නැහැ සහ ඒක අපිට බොන්න ඇඩික්ට් වෙනවා. ඒතර රසය මතක හින්දා අපි ඒ රසය try කරන හින්දා අපිට ඒක බොන්න හිතනවා. ඒතර ඒ වගේ කම්පැනිස් වල ලොකුම කම්පැනිස් වල වත් උනේ. ඒතර ඒකේ මැසිව් ඇඩ්වාන්ටේජ් තියෙනවා. තව දෙයක් තමයි ඉන්ෂුරන්ස් කියන බිස්නස් එක. දැන් ලෝකෙ ගත්තට පස්සේ ඉන්ෂුරන්ස් කියන බිස්නස් එකත් ගොඩක් වෙලාට හරියට කරන කම්පැනිස් වල මැසිව් ප්‍රොෆිට් තියෙනවා. හේතුව දැන් බෝරන් බෆට් කියන එක තමයි ලෝකෙ පළවෙනි පාට
ටෙක්නෝලොජි සෙක්ටර් අයිති වෙන්නේ ට්‍රිලියන් ඩොලර් කම්පැනි එකක් හදන්න. ඒතර ඒකට හේතුව තමයි එයාගේ මේන් බිස්නස් එක ඉන්ෂුරන්ස් කියන එක. මොකද ඉන්ෂුරන්ස් එක බිස්නස් ගත්ත පස්සේ අපිට කිසිම කොස්ට් එකක් නැහැ නේ. හේතුව දැන් අපි හිතුව දැන් අපි ග්ලව්ස් හදන කම්පැනි හදන ගන්න පටන් ගන්නවා කියලා. හැබැයි අපි ග්ලව්ස් හදන කිව්වොත් එහම මුලින්ම ලොකු ප්ලාන්ට් එකක් ඕන. කියන්නේ ලොකු කර්මාන්තශාලාවක් ඕන. ප්‍රොපර්ටි එකක් ඕන. මුලින්ම ඉඩමක් ගන්නවා. ඊට පස්සේ කර්මාන්තශාලාවක් හදනවා. ඒ ප්‍රොපර්ටි එකක් ඕන. ප්ලාන්ට් එකක් ඕන. ඊට පස්සේ ඉක්විප්මන්ට් ඕන. ප්‍රොපර්ටි ප්ලාන්ට් ඉක්විප්මන්ට්. ඉක්විප්මන්ට්. ගොඩක් කර්ම යාන්ත්‍ර සූත්‍ර වල සහ මිනිස්සු ගොඩක් ඕන. ඉතින් හැබැයි ඉතින් ඒකට ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් කරනවා. ඒක බිල්ඩ් කරලා ලොකු කාලයක් කරනවා. හැබැයි අපි හිතුවොත් ඉන්ෂුරන්ස් එක තමයි ගත්තොත් ඒක නිකන් මෙහෙම කරන් තියෙන්නේ. ලයිසන් එක දිනුන මෙහෙම පටන් ගන්න පුළුවන්. හැබැයි අනිත් දේ තමයි ඉන්ෂුරන්ස් වගේ කම්පැනි එක වැඩ කරන මිනිස්සු ගන්නේ පඩිය කමිෂන් විදියට. ලෝකේ තරකයක් තියෙනවා. සහ ඇත්තට වැඩ කරන දෙයක් මේක තමයි ලෝකෙදී සදානික සත්‍යය ඕනම මිනිස්සෙක් ප්‍රදාන ඉන්සෙන්ටිව් කියන එක. ප්‍රතිලාභ කියන එක. අපි ඕන දෙයක් කරන්න අපිට දෙන පෞද්ගලික ප්‍රතිලාභ වෙනවා. ඒතර ඉන්සෙන්ටිව් කියන්නේ අපි කියන්නේ කමිෂන් බේස් බිස්නස් එක ප්‍රධාන කමිෂන් බේස් බිස්නස් මොඩල් එක බිස්නස් එක ඒකේ වැඩ කරන මිනිස්සුන් හිතන්නේ මේක තමයි බිස්නස් එක කියලා. මොකද දැන් අපි ඉන්ෂුරන්ස් ඔයා ඉන්ෂුරන්ස් ඒජන්ට් කෙනෙක් නම් ඔයා ඉන්ෂුරන්ස් පොලිසිස් විකුණන විකුණන තමයි ලාභ වෙන්නේ. ඒතර ඔයා ඉන්ෂුරන්ස් බිස්නස් කරන කෙනා ඔයා හිතන්නේ මේක මම බිස්නස් එක. ඒතර එයා මොකද එයාට සල්ලි ගන්න ඕන නම් එයාගේ අතට සල්ලි නෑ. ඒ කියන්නේ එයාට ප්‍රතිලාභයක් එන්න ඕන. අපි ඒක එම්ප්ලොයි කෙනෙක් නම් මම එම්ප්ලොයි කෙනෙක් ඉන්ෂුරන්ස් කම්පැනි එක මට ඒකට ප්‍රතිලාභයක් එන්න ඕන නම් මම පුළුවන් තරම් පොලිසිස් විකුණන්න ඕන. ඒතර ඒ වගේ බිස්නස් තමයි ලෝකෙදී වැඩි ප්‍රොෆිට් ගන්න. ඒතර බිස්නස් මොඩල් එක අයිඩෙන්ටිෆයි කරනවා. දැන් ඔය වගේ දේ තමයි දැන් ලෝකෙදී තියෙන Uber කියන කම්පැනි එකක් ගත්තා තියෙමු. ඒතර අපි දන්නවා දැන් ඉන්ෂුරන්ස් කම්පැනි එකකට පස්සේ අපිට ඔළුවට ඉක්මනට යනවා මේක වට්ට මේකේ තියෙන්නේ කමිෂන් බේස් බිස්නස් මොඩල් එකක්. හැබැයි ලෝකෙ ගත්තොත් Uber කියන කම්පැනි එක ගත්තොත් ඕකම තමයි තියෙන්නේ. දැන් Uber කියන එක ගත්තොත් එහෙම Uber riders Uber drivers ඉන්නේ. ඒගොල්ලන්ට මේක කමිෂන් බේස් බිස්නස් මොඩල් එකක්. දැන් ඔයා Uber driver කෙනෙක් නම් ඔයා ට්‍රැවල් වැඩිපුර ගමන් යන්න තමයි ඔයාට Uber එකේ සල්ලි හැමෙන්නේ. ඒ කියන්නේ ට්‍රිප් ගන්න වැඩි කරන තමයි ඒකේ ඩ්‍රයිවර්ට වැඩිපුර සල්ලි හැමෙන්නේ. ඒතර ඩ්‍රයිවර් හැම ට්‍රිප් එකකම කමිෂන් එක ගෙවනවා. ඒක රුපියල් ලක්ෂ 10000 ට්‍රිප් එකක රුපියල් 1500 ගන්න මම හරිම ගන්න දන්නේ. කමිෂන් එක ගෙවනවා. ඒතර ඒක බිස්නස් මොඩල් එක සමහර වෙලාවට වෙනස් වෙනවා. සමහර කට්ටිය ෆික්ස් ගන්න එක දිගට දාන දුවන කට්ටිය නේ. ෆික්ස් ගන්න ලොකු ඒජ් එක කරන දුවන කට්ටිය තියෙනවා. නමුත් සරලම දෙයක් ගත්තොත් Uber කියන කම්පැනි එක ගත්ත පස්සේ ඒගොල්ලෝ කිසිම ටැක්ස් එකක් අයිතිත් නැහැ. කිසිම ටැක්ස් එකක් අයිතිද නැහැ. කිසිම ඩ්‍රයිවර් කිසිම දෙයක් ඒගොල්ලෝ අයිති නැහැ. එකම දේ අයිති ඇප් එක විතරයි. ඒතර ඒගොල්ලෝ මොකද කම්පැනි ඇසෙට් කියලා දෙයක් නැහැ. ඉන්වෙස්ට්මන්ට් එක හරි පොඩි. හැබැයි මුළු ලෝකෙම ඒක ඇප්ලයි කරන්න පුළුවන් ඒගොල්ලන්ට. දැන් Uber කියන ලංකාවේ කම්පැනි අපි Uber සල්ල ගත්තොත් මොකද හැමෝම දන්නවා ඉන්ෂුරන්ස් කිව්වට පස්සේ කමිෂන් බේස් බිස්නස් මොඩල් එක කියලා. ඒ කියන්නේ කමිෂන් එකක් තියෙන්නේ මිනිස්සුන්ගේ ඉන්වෙස්ට් කරන්න ඕනේ. ඒතර තමයි සල්ලි එන්නේ කියලා. හැබැයි Uber ගත්තත් ඒක තමයි තියෙන්නේ. Uber ගත්තත් තියෙන්නේ ටැක්සි ඩ්‍රයිවර්ට කමිෂන් එකක් එනවා. ටැක්සි ඩ්‍රයිවර් තව දුවනවා. ඒතර ටැක්සි ඩ්‍රයිවර්ට පාසි පාරිභෝගිකයට පාසි ඒ දින අනිත් දින යුනිට් ඉකොනොමික්ස්. ඒ කියන්නේ දැන් අපි ඩ්‍රයිවර් කෙනෙක් තියාගන්න කිව්වොත් එහෙනම් අපිට ලොකු කොස්ට් එකක් යනවා. හැබැයි අපි Uber එකේ ගත්තොත් එහෙනම් අපිට ඔන්ලයින් ඩ්‍රයිවර් ගෙන ගන්න පුළුවන්. අපිට වාහනයක් ඕනෙත් නැහැ. ඩ්‍රයිවර්ට පේ කරලා ගියා. ඒතර මේ වගේ ගත්තට පස්සේ බිස්නස් එකේ මොඩල් එක අයිඩෙන්ටිෆයි කරගන්න. දැන් Uber කියන කම්පැනි එක ගත්තට පස්සේ ඒකෙත් තියෙන කමිෂන් බේස් බිස්නස් මොඩල් එක තමයි. දැන් Uber වගේ කම්පැනිස් වල මිනිස්සු ඉන්වෙස්ට් කරලා බිලියන ගණන් සල්ලි හදපුවා තියෙනවා ලෝකේ. ලංකාවේ බිලියන ලංකාව ගත්තත් ඒ වගේ ටැක්සි කම්පැනි තියෙනවා. මම ඒක ලිස්ට් කරලා තියෙන නම කියන්නේ නැහැ. ඒකේ IPO එක ආවේ රුපියල් 30 ගණන් වගේ. අද ෂෙයාර් එක 150යි. ඒතර ඒකේම ගත්තොත් එහෙම ඒක IPO එකට කලින් ඉන්වෙස්ට් කරපු ලොකු ඉන්වෙස්ටර්ස් වල සමහර කට්ටිය කෝටි 1000 කෝටි 100 කට්ටිය ඒ වගේ කම්පැනිස් වල කියන්නේ මගේ ජස්ට් නිකන් කැල්කියුලේෂන් එකක් IPO කියන්නේ IPO කියන්නේ කම්පැනි ලිස්ට් කරලා පස්සේ අපිට ඉන්වෙස්ට් කරන්න පුළුවන් IPO එකෙන් පස්සේ තමයි IPO එකේ ඉන්වෙස්ට් කරලා සමහරට ලක්ෂ 5000 ලක්ෂ 15 20 කෝටි ඉන්නවා. මගේ ඊට කලින් early investors ඉන්නවා කෝටි 1000 අද වෙද්දි ගත්ත පස්සේ මේ වෙල්ත් ගේම් ගත්ත පස්සේ මේක මැසිව් තැනක තියෙන්නේ. මොකද හැමෝටම ඕන සල්ලි සහ අපි දන්නා අපි ගත්තොත් එහෙම දැන් 1912 දී තමයි ජෝන් ඩී රොකෆෙලර් එයා තමයි ලෝකේ පළවෙනි ඩොලර් බිලියනර්. දැන් මීට මාසෙකට විතර කලින් තමයි ලෝකේ පළවෙනි ඩොලර් ට්‍රිලියන් ආවේ. ඒතර මීට අවුරුදු 100 විතර කලින් තමයි 100 105 විතර කලින් තමයි ලෝකේ පළවෙනි ඩොලර් බිලියනර් ආවේ. ඒතර ඊට පස්සේ අවුරුදු 150කට පස්සේ තමයි ට්‍රිලියන් ආවේ. හැබැයි අපි ගත්තොත් එහෙම ජෝන් ඩී රොකෆෙලර් ලෝකේ පළවෙනි ඩොලර් බිලියනර් එයා විදිහට සපට වඩා සමක් අපි විදිනවා. ඒක අපිට තේරුම් ගන්න තියෙනවා. දැන් අපගේ දවස් AC එකක් තියෙනවා සාමාන්‍ය ගොඩක් වෙලාවට. ඔය AC කියන එක යූස් කරලා තියෙනවානේ. හැබැයි ජෝන් ඩී රොකෆෙලර් AC එක ඉදලා නැහැ. ඒ ගානේ AC තිබෙන්නේ නැහැ. ඒක මේ තියෙන AC මේ තියෙන දැන් ජෝන් ඩී රොකෆෙලර් කවදාවත් iPhone එක යූස් කරලා නැහැනේ. එයා යූස් කරත් යාට තියෙන්නේ මේ ෆාස්ට් එක කියලා හිතේ. හැබැයි එයාට යූස් කරන්න හැම වෙලාවෙ නැහැනේ.
හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? ජෝන් ඩි රෝෆෙලට වඩා අපි සැප විඳලා. කියන්නේ ඩොලර් බිලියන කෙනෙක් එයා අවුරුදු 100 විතර කලින් එයාට වඩා අපි සැප විඳලා අපිට සතුටක් නැති කියන්නේ. සතුට නැති වෙන හේතුව තමයි මේකේ දැන් මේ ෆැක්ට් එක ගත්තොත් අපිට තියෙන්නේ අනිත් එකට වඩා මේ තියෙන මේ සල්ලම කතා ඊර්ෂ්‍යාව කියන එක. නමුත් අනිත් එකට තියෙන කම්පිටිෂන් එක. ඒක අපි සල්ලි නැති වුණොත් එහෙම ගොඩක් කට්ටිය කොහොමත් සතුට කියන ගොඩක් කට්ටිය අඩු වෙනවා සහ ඒක ඊර්ෂ්‍යාව තියෙන නිසා ඉතින් මේක මම මේ බාන කියන හිම මොකද අපිට සල්ලි අත්‍යවශ්‍ය ඊළඟ අපිට සල්ලි කොච්චර මම සරලම තරකින් විතරයි අපිට සල්ලි කොච්චර තියෙනවද වැඩි වෙන්නේ නැහැ. ඒතර අපිට try කරන සල්ලි පුරේ හදන්න. ඒකට සරලම දේ ෂෙයා මාකට් වල දෙක හරියට ඉන්වෙස්ට්මන්ට් ගෙනන කරන එක. මොකද ඕනම දෙයක් කියන්න පුළුවන් මම ගණන් කළා ෂෙයා මාකට් ඉන්වෙස්ට් කරන එක හිතන තරම් ගොඩක් සරල නෑ. හැබැයි හරියට ගෙනන ඉන්වෙස්ට් සහ තමන් ඒක ફોකස් කරලා ලොන්ග් ටර්ම් අචීව් වෙන්න කරන්න පුළුවන්. chat එක ගොඩක් ප්‍රශ්න දාලා තිබ්බා. මම මේ ගොඩක් ප්‍රශ්න මම මේ ප්‍රශ්න ඔක්කොම එක උත්තර දුන්නා. තව මොනවද ප්‍රශ්න තියෙනවා අහන්න. මේ ප්‍රශ්න වැලිඩේෂන් කියන එක. වැලිඩේෂන් එකෙන් අදහස් වැලිඩේෂන් එක කරන්නේ DCF කියන එක. අනාත්ම මුදල් ප්‍රවාහවල වර්තමානයේ ගන්න එක. ඒතර සරලව බිස්නස් එකේ normal operations තියෙනවා. දැන් බිස්නස් එක ගත්ත පස්සේ අපි හිතමු හෝටල් එක ගත්ත පස්සේ normal operation කියන්නේ මිනිස්සු කස්ටමර් මිනිස්සු ටූරිස්ට්ලා ඇවිල්ලා නැත්නම් මිනිස්සු ඇවිල්ලා එකෙන් නැවතිලා ඉන්නවා. නැත්නම් එකෙන් ඩිනර් එක ගන්න නැත්නම් ලන්ච් එක ගන්න ඒකෙන් සල්ලි. හැබැයි හෝටල් එකට යන්න පුළුවන් ඒ ප්‍රොපර්ටිස් විකුණන්න. ඒ ලෝක හෝටල් එකේ අක්කර 100 තියෙන හෝටල් එක අක්කර පහක් විකුණනවා. ඒතර ඒකෙන් උදව් සල්ලි එක්කනවා. නමුත් ඒක ඔපරේටින් කැෂ් ෆ්ලෝ එක නෙමෙයි. ඉතින් කියන කැපිටල් කියන්නේ කී ගොඩක් වෙලාට ලෑන්ඩ් එක ඇප්‍රීෂিয়েට් වෙලා හැබැයි ඒක ඔපරේට් ඩේලි ඔපරේෂන්ස් නෙමෙයි. ඒතර ඒක අපිට වැඩක් නෑ. අපිට වටින්නේ කම්පැනි බිස්නස් එකෙන් එන සල්ලි විතරයි. එහෙනම් බැංකුව ගත්තම බැංකුව ගත්තාම බැංකුව සමහර බ්‍රාන්ච් 200 ඒක එක බ්‍රාන්ච් එක විකුණනවා. ඒගොල්ලෝ ලෑන්ඩ් ඇතුළේ විකුණනවා. සමහර බැංකුව හොඳ තැනක මේක කරනවා ලෑන්ඩ්ස් කරන විකුණනවා. ඒතර ඒගොල්ලෝ ඒක හැබැයි කලින් අත ලෑන්ඩ් එක විකුණනට ඒක සමහර ඒක ඩේලි ඔපරේෂන් වේ නම් ඒක වැඩක් නෑ. වටින එකනේ බැංකුව ගත්තොත් බැංකුව බිස්නස් මොඩල් එක තමයි ඉන්ට්‍රස්ට් ඉන්කම් එක ඉන්ට්‍රස්ට් එක්ස්පෙන්ස් එකක්. දැන් මේකට සල්ලි දෙන ඉන්ට්‍රස්ට් ඉන්කම් එකේ අනිත් වෙනවා ඉන්ට්‍රස්ට් එක්ස්පෙන්ස් එක. ඒතර බැංකුව කියන අතරමැද. ඒතර එතනින් එන සල්ලි තමයි ඇත්ත සල්ලි වෙන්නේ. ඒක තමයි බලන්න ඒකෙන් කොච්චර සල්ලි කරනවා සහ කමිෂන් වලින් කොච්චර සල්ලි යනවාද ඒක කොහොමද බලලා ලොන්ග් ටර්ම් කොච්චර ඔප්ෂන් එකක් දෙනවද බලලා ඉන්වෙස්ට් කරන දා කරන්න ඕනේ. වැලියේෂන් කියන සරලව කොච්චර සල්ලි යනවාද ඒකේ කොච්චර අද අනාගතේ කොච්චර සල්ලි යනවාද ඒක අදට කොච්චර වටිනවද. මොකද අනාගතේ රුපියල් බිලියන එකක් ආවත් ඒක තව අවුරුදු 5කින් තව අවුරුදු 5කින් බිලියන 5ක් හම්බ වෙන කම්පැනි එක. තව අවුරුදු 5කින් බිලියන 5ක් හම්බ වෙනවා. හැබැයි ඒක අදට වැලියු කරලා වට පස්සේ වටින්නේ බිලියනයක් වෙන්න පුළුවන්. ඒතර තව අවුරුදු 5කින් හම්බ වෙන බිලියනය අද වටින්නේ බිලියන තව අවුරුදු 5කින් හම්බ වෙන බිලියන 5 අදට වැලියු කරලා පස්සේ ගන්න බිලියනයක් වෙන්න පුළුවන්. ඒතර ඒක අපි වැලියුේෂන් වල දිගනන සමහර වැලියු කරන විදිය වැලියු කරලා තමයි මේක ගැන සම්පූර්ණ අධ්‍යයනය කරන්න පුළුවන්. ඒතර මෙතන සරලවදී බිස්නස් මොඩල් එක අයිඩෙන්ටිෆයි කරන්න. දැන් මේක ඇයි මේ බිස්නස් එක වටින්නේ කියන එක. දැන් සරලව ඉන්ෂුරන්ස් කියන බිස්නස් එක ගත්ත පස්සේ හැමෝම දන්නේ කලින් කිව්වා කමිෂන් බේස් කියලා. හැබැයි උබර් කියන්නේ ඒ වගේ බිස්නස් එකක් තමයි. දැන් ඉන්ෂුරන්ස් වල අපි කතා කරන්නේ කලින් අපිට කිසිම කොස්ට් එකක් නැහැ කියලා. මොකද පොලිසි එක ගත්ත විකුණුවා. ඒක පොලිසි එක ගත්ත විකුණුවා. ඒතර පොලිසි එක ගත්ත විකුණුවා. හරිද? ඒක පොලිසි එක හදුවා විකුණුවා. ඒතර හැබැයි ඒක ලයිසන් එකක් තියෙනවා. ඒක ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවා. ඒක හරි. නමුත් ඕන මනුස්සයෙක් සල්ලි දෙනවා ඉන්ෂුරන්ස් බිස්නස් එක පටන් ගන්න පුළුවන්. හැබැයි උබර් කියන බිස්නස් එක ගත්ත පස්සේ උබර් වගේ කම්පැනි ලෝකෙ දෙන පහක්වත් නැහැ. සරලව ඒ වගේ හොඳ ටෙක්නොලොජි එකක් තියෙන නිසා ඒ වගේ ඇඩ්වාන්ස් ටීම් එකක් නිසා ඇඩ්වාන්ස් ඉන්ජිනියරින් කම්පැනිස් පහක්වත් නැහැ. කමිෂන් බේස් දැන් අපි ගත්තොත් එහෙම අපිට සල්ලම දෙයි. අපි කෝටිපතියෙක් වෙන්න ඕන නම් අපිට පුළුවන් ඉන්ෂුරන්ස් වගේ කම්පැනි ඉන්ෂුරන්ස් බිස්නස් ඉන්ෂුරන්ස් එක නැත්නම් ඉන්ෂුරන්ස් කම්පැනි එක නැත්නම් බැංකුවක නැත්නම් ෆයිනෑන්ස් කම්පැනි නැත්නම් ෆිනෑන්ස් දෙන කම්පැනි වාහන ෆිනෑන්ස් වාහන ෆිනෑන්ස් දෙන කම්පැනි සාර අතර බඩු කස් කරන කම්පැනි තියෙන්නේ. ඒ වගේ කම්පැනි එක ඉන්වෙස්ට් කරන්න. එහෙනම් අපිට බිලියන පතියෙක් වෙන්න ඕන. අපිට තියෙන එක ලේසි විදිහ තමයි අර වගේ උබර් වගේ කම්පැනි හොයාගන්න එක. හැබැයි ඒක හැමෝටම කරන්න බෑ. හැමෝටම හැබැයි කෝටිපතියෙක් වෙන්න පුළුවන්. හරියට ෆිනෑන්ස් කම්පැනිස් ඒ වගේ බිස්නස් මොඩල් හරි ෆිනෑන්ස් නැත්නම් ඉන්ෂුරන්ස් වගේ නැත්නම් බැංකින් වගේ බිස්නස් පාගෙන ඒ වගේ ලොන්ග් ටර්ම් ඉන්වෙස්ට් කරොත් හැබැයි තාම කිසිම වෙලද හදන්න බෑ. බැංකුවල විතරක් දැම්මොත් නැත්නම් ක්‍රිප්ටෝ කරන්සි වගේ දේවල් ෆෝකස් කරලා සල්ලි නැති කරගත්තොත් එහෙම අන්තිමට කිසිම වෙලක් හම්බෙන්නේ නැහැ. ඉතින් සරලම දේ අපි මෙතනදී එක්ස්ප්ලেইন කරා එකම දේ
දැන් ඔයාලා ගොඩක් දේවල් ගෙනන්න නම් මගේ මේ නමටම තියෙන ගේම් ප්ලේ ලින්ක් කියලා ඒ channel එකට ගිහින් ගෙනත් පුළුවන්. ඒත් ෆ්‍රී වීඩියෝස් තියෙනවා සහ මෙතන අපි paid program එක පටන් ගන්නවා. ඒක ගැන මේකේ ඕගනයිසිං කමිටි එකෙන් සහ ඒගොල්ලෝගෙන් අහන්න මේක සෙෂන් හදපු මේ සෙෂන් එක මට ඉන්වයිට් කරපු ටීම් එක ඉන්න ඒගොල්ලන්ට ඕගොල්ලෝ WhatsApp group වලදී ඒතර ඒකේ ඇඩ්මින් වලට මැසේජ් කරලා එකකින් අහන්න කොහොමද paid program එකට join වෙන්නේ කියලා මට ගණන් කරන්න පුළුවන්. ඔයාලා paid program එකට join වුණොත් එහෙම අනිවාර්යයෙන්ම ඔයාලා මැසිව් වෙල්ත් එක හදන්න පුළුවන්. අපි ගන්න ඉතාලම පොඩි course fee එකක්. ඒකට සාපේක්ෂව ඔයාලට මැසිව් වෙල්ත් එක paid program හදන්න පුළුවන්. ඒතර මම මේ ගණන් කරලා කියනවා මොකද ලංකාවේ දැන් ඔයාලා ගත්තොත් එහෙම ඉංග්‍රීසි වගේ දෙයක් ගත්තත් කොච්චර ඉගෙන ගත්තත් ඒකේ ලොකු වැලියුවක් නැහැ අතන. මොකද සරලම මෙච්චරයි ලෝකේ බුද්ධිම මිනිස්සු දැන් ගත්තොත් බර්නඩ් ටවුන් ඒ කියන්නේ ලුයි ටවුන් එකේ අයිතිකාරයා. දැන් මේ මේෂාවල්ද දැන් ෆවුන්ඩර් එකේ මේෂාවල්ද ඊට පස්සේ මාසා වගේ ආසියාවේ දාන මොහොත ඒගොල්ලෝ ගත්තොත් එහෙම ඒගොල්ලෝ ඉපදුනේ ඇමරිකාවේ හින්දා ඒගොල්ලෝ ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වුණාට ඒගොල්ලෝ ඉංග්‍රීසි කතා කරන බව විදිහ බව වෙනස්. උතර ඉංග්‍රීසි වගේ දෙයක් කොච්චර ඉගෙන ගත්තත් මගේ ඒක අනිවාර්යයෙන් අපිට වටිනවා මොකද ලෝකේ අපිට ඉංග්‍රීසි ගන්න බැරි නමුත් අපි ෂෙයා මාකට් වගේ දෙයක් ඉගෙන ගත්තොත් ඒකෙන් එන වැලියු එක අරකට තරම් ගන්න එක කරනවා මැසිව් ගේන් වැඩි. මොකද අපිට හැමදේම අවශ්‍ය ඉදිරි සල්ලි ඉතින් ඒක හදන්න නම් ෂෙයා මාකට් වගේ එකට ඇවිල්ලා මොලේ ගොඩක් හදාගන්න පුළුවන් සහ මැසිව් වලට අනිවාර්යයෙන් හදාගන්න පුළුවන්. මම ඉල්ලන මේ ඔයගොල්ලන්ට කියන්නේ ඒකෝදී එතන එන්න try කරන්න. ඒ ෂෙයා මාකට් ඉන්වෙස්ට් කරන්න try කරන්න කියලා. කට්ටිය හදන බ්‍රෝකර් කෙනෙක් කොහොමද කියලා ෂෙයා මාකට් ඉන්වෙස්ට් කරන්න අනිවාර්යෙන් බ්‍රෝකර් කම්පැනි එක ඕන. මොකද ලංකාවේ රෙජිස්ටර්ඩ් බ්‍රෝකර් කම්පැනි එක through විතරයි ෂෙයා මාකට් ඉන්වෙස්ට් කරන්න පුළුවන් දැනට. අනිවාර්යෙන් බ්‍රෝකර් ෆර්ම් එකක් තෝරගන්න ඕන. ඊට පස්සේ බ්‍රෝකර් ඉන්වෙස්ට්මන්ට් ඇඩ්වයිස් එක තෝරගන්න ඕන. මොකද ෂෙයා මාකට් එකේ ඉන්වෙස්ට් කරන්න අපි account එකක් හදන්න ඕන මුලින්ම. account එක හදන්න නම් CSC app එකෙන් CS කම්මු stock exchange කියන app එකෙන් හදන්න පුළුවන්. CSC app එක තියෙන play store එකේ YouTube එක ගහලා බලන්න ඊට කලින් account එක හදන්න කොහොමද කියලා. account එක හදලා ඔයාලට ඉන්වෙස්ට් කරලා පටන් ගන්න පුළුවන්. එකමද और ब्रोकर कौन ना ब्रोकर को तो कोटा का डिपेंडेंट बा मगर सांगा तो मिचराई वा इकोनॉमिक्स की ना इकोनॉमिक्स को देना बेस थियरीज मगर दें इकोनॉमिक्स को हर दाना इंसेंटिव्स के दें ओने मानस पर जाने दामे पागल तो पतिला बेने ब्रोकर करना देना ब्रोकर मगर करना नहीं ब्रोकर ट्राई करना और पुनः कमीशन करना मगर करना और पुनः ट्रेड कराना इधर ब्रोकर तो और पुनः कमीशन करना और पुनः ट्रेड कराना बेल ट्रेड करने तो और हाथ के लेना इधर ये ब्रोकर मगर डिपेंडेंट बा ब्रोकर फर्म एक्सेस करना और इन्वेस्टर एडवाइस एक आधे ऑप्शन गන්න ඕනේ ඉච්චරයි ඒගොල්ලන්ට ඒගොල්ලන් කියන ඇඩ්වයිස් මත ඩිපෙන්ඩ් වෙන විතර ඕන කවද ගොඩ යන්න බෑ. ඒක තමයි සරලම තරකේ. ඒතර ඉකොනොමික්ස් මේක ඉකොනොමික්ස් වලින් හිතන්න සහ ඉකොනොමික්ස් බේසික් අයිඩියා තියෙනවනේ. ඒකත් එක්ක ඔයාලට මේ වැඩේ කරන්න පුළුවන්. මම හිතන්නේ අද ගොඩ දේවල් ඉගෙන ගන්න ඉතින් ඔයගොල්ලෝ මේ ගැන සෙෂන් එකේ මොනවා හරි අයිඩියාස් තියෙන දාන්න අපි ආටිකල් සෙෂන් එක ඉවර කරමු. මම ගොඩක් ප්‍රශ්න උත්තර දුන්නා. ट्रस्ट कट्टालද ट्रस्ट प्लेटफॉर्म වලදී ලංකාවේ ෂෙයා මාකට් ඉන්වෙස්ට් කරන එක විදිය CSC app එක විතර ඉන්වෙස්ට් කරන්න පුළුවන්. ලංකා ෂෙයා මාකට් එකේ මම ලංකාව දාන ලංකා ෂෙයා මාකට් විතරයි. ඒක CSC app එක ඩවුන්ලෝඩ් කරලා ඔයා ඒක හරහා account එක හදාගෙන ඉන්වෙස්ට් කරන්න ඕනේ. ඒතර ඒක ලංකාවේ Security of Exchange Commission එකෙන් මැනේජ් ගවර්න් කරන සහ ඒක රෙගුලේට් කරන සහ ඔයාලගේ සල්ලි වලට කිසිම කාට පංච කරන්න බෑ. කියන්නේ ෂෙයා මාකට් ලක්ෂයක් දෙමුත් එහෙම ඒ ලක්ෂයට මුගන්න ඔයාගේ වයිෆ්ට හරි නැත්නම් අම්මට තාත්තට යන්න බෑ. ඔයාගේ අවසර නැතුව මොකද ඔයාගේ බැංක් account විතරයි ඒ සල්ලි නැත ගන්න පුළුවන්. ඒතර කාටවත් මේක වංචාවක් කරන්න බෑ. දැන් බයිනන්ස් වගේ ඉන්වෙස්ට් ට්‍රේඩ් කරන්න කියනත් එහෙම ඔයාගේ සල්ලි වලට තමයි හැක් වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. ඔයාලට ටෙක්නොලොජි එක හොඳ දන්නේ නැත්නම්. හැබැයි ෂෙයා මාකට් වල පොඩ්ඩක් බයින්න දෙන යූසර් නේම් පාස්වර්ඩ් කවුරුත් තවලන්නේ නැහැ. ඒක අවුලක් තියෙනවා කියන්නේ. අවුලක් බය වෙන්න දෙන්න ඔයාගේ සල්ලි ගන්න බෑ. යා ට්‍රේඩ් කරලා ගත්තොත් යූසර් නේම් පාස්වර්ඩ් නැති වුණොත් අරන් නැත්නම් ඔයාගේ සල්ලි ගන්න බෑ කාටවත්. එහෙනම් එතන ප්‍රශ්නයක් නැහැ. ඒකමද මේක තමයි මම දන්න විදිහට හොඳම ඇසට් ක්ලාස් එක ඉගෙනගෙන ඉංග්‍රීසි කරලා පටන් ගන්න. මිනිමම් amount එක නැහැ තමයි රුපියල් 10000 පටන් ගන්න පුළුවන්. සමහර බ්‍රෝකර්ස් තියෙනවා රුපියල් 10000 පටන් ගන්න පුළුවන් 20000 පටන් ගන්න පුළුවන්. සමහර බ්‍රෝකර්ස් තියෙනවා රුපියල් ලක්ෂයක් ඕන ඔන්ලයින් ට්‍රේඩින් ගන්න. ඒතර ඔයාලා දැන් බලන්න ඔන්ලයින් ට්‍රේඩින් අඩුවෙන් මුදල් බ්‍රෝකර් ෆර්ම් එකක් තෝරගෙන ඔයාලට ලොකු සල්ලියක් එකපාරට ඉන්වෙස්ට් කරන්න බැරි නම් ඔන්ලයින් ට්‍රේඩින් අඩුවෙන් මුදල් බ්‍රෝකර් ෆර්ම් එකක් තෝරගෙන ඉතින් ඉන්වෙස්ට් කරන්න. ඔව් කට්ටිය අහන බ්‍රෝකර් ෆර්ම් මොනවද හොඳම ඉන්වෙස්ට් කරන්න කියලා මට බ්‍රෝකර් ෆර්ම් නම් කියන්න බෑ පර්සනලි. ඒක මට ඉලීගල් එහෙම කියන එක. සහ ටැක්ස් එක ගත්තොත් එහෙම ෂෙයා මාකට් ලොකුම වස්තුව ටැක්ස් එක තියන්නේ ඩිවිඩන්ඩ් විතරයි. ඩිවිඩන්ඩ් එකට 15 ටිකක් ටැක්ස් එක ගහනවා කියනවා. ඩිවිඩන්ඩ් එක ලක්ෂයක් හම්බ වෙනවා. උතනින් ලක්ෂයක් හම්බ වෙලා තිබුණා. ඉස්සෙල් ලක්ෂයක් හම්බ වෙලා තිබුණා. දැන් එහෙම හම්බ වෙන්නේ 85000යි. හැබැයි අදට ලංකාවේ ෂෙයා මාකට් කැපිටල් ගේන් වල ටැක්ස් නැහැ. ඒ කියන්නේ ඔයා ලක්ෂයක් දාලා ඒක ලක්ෂ 10ක් වුණොත් එහෙම
ඒ කියන්නේ ඔයාලා ෂෙයාර් එක ඉන්වෙස්ට්මන්ට් රුපියල් 10න් ඒක 100ට ගියොත් එහෙම ඔයාලා ලක්ෂ 10න් ඔයා ෂෙයාර්ස් 10000ක් ගන්නවා. ඒ කියන්නේ ඔයාලා ලක්ෂයක් ඉන්වෙස්ට් කරනවා. ඊට පස්සේ 100ට යනවා. ඒක ෂෙයාර්ස් 10000 විකුණනවා 100න්. ඔයාලා හැම මිලියනක් ලක්ෂ මිලියනක් කරා ටැක්ස් එක බින්දුවට. ඔයාලට ටැක්ස් එකක් නැහැ. ටැක්ස් එක එකම කියන්නේ ඔයාලට ගද්දි ෂෙයාර් ගද්දි 100 එකක් කමිෂන් ගන්න ඕනේ කියන්නේ. ඔයාලා ලක්ෂයක් ඉන්වෙස්ට් කරලා රුපියල් 1100 විතර කැපෙනවා ටැක්ස් එක විදිහට. ඒ ටැක්ස් එකේ කමිෂන් එක විදිහට යන්නේ. අනිත් එක ලක්ෂ 10 විකුණුත් එහෙම රුපියල් 100 එකක් කියන විතර රුපියල් 11000 1.1ක් රුපියල් 11000 විතර ආය ටැක්ස් එකක් කැපෙනවා. ඒතර ඒ ටැක්ස් එකේ කමිෂන් එක විතර යන්නේ. මේ කැපිටල් ගැන කිසි ටැක්ස් නැහැ. පර්සන්ටේජ් වයිස්. ඒ කැපිටල් ගැන ඔයාගේ ලක්ෂ 10ක් දාලා ලක්ෂ 100ක් කරලා තවට උපරිම ටැක්ස් එක රුපියල් ඔක්කොම 12500ක් කියන්නේ. ඔය අද කියන්නේ 12500 ඉතුරු ලක්ෂ 9න් ඉතුරු කියන්නේ ලක්ෂ 10 ලක්ෂ 10 කියන්නේ ලක්ෂ 9 ප්‍රොෆිට් නේ ඉතින්. ඔයාලා කියන්නේ 8,85,000ක්ම අතර ගන්න පුළුවන්. බැංකු කියන්නේ කැපිටල් ගැන ප්‍රොෆිට් එක විතර. කියන්නේ 9,85,000 ගන්න බැංක් account එකට දාන්න පුළුවන්. 8,85,000 ප්‍රොෆිට්. ඒතර ඒක ලොකු ගේන් එකක් තියෙනවා. මම හිතුවා ගොඩක් කට්ටිය හොඳ දේ ගන්න නැති තාම ප්‍රශ්න කරන අහන්න thank you ඉදු හැමෝටම. ආයත මේක උඩින් පල්ලෙන් කොට දේවල් කතා කරේ ඔයාලට මේක ඉන්ඩෙප්ත් එක ගන්න ඕන අපේ පේඩ් ප්‍රෝග්‍රෑම් ජොයින් කරන්න පුළුවන් සහ ඊට ගානට මොකක් හරි අවුද ගන්න ඕන ෆ්‍රී වීඩියෝස් උනත් තියෙනවා මගේ ගේම් ප්ලෑන් YouTube channel එකේ CSC කියන්නේ අපි සෙෂන් තියෙන කොහොම මේ ගෲප් වල ඇඩ්මින් ලා අහන්න ගෲප් වල ඇඩ්මින් ලා තමයි ඉගෙන මේ ෂෙඩියුල් කරන්නේ මේක සම්පූර්ණ කරනවා ඔයාලට මොනවහරි දැනගන්න ඕන නම් මේ ඇඩ්මින්ලට මැසේජ් කරන්න මේ දුරාජ් මාල් කියන දුරාජ් රූප වංශ කියලා මාලික කියන එයා මැසේජ් දානවා එයා තමයි සම්පූර්ණ මේ බලන්නේ එයාගෙන් අහන්න කොහොමද ප්‍රෝග්‍රෑම් වල ජොයින් වෙන්නේ කියලා ඔයාලා පේඩ් ප්‍රෝග්‍රෑම් මම ඉදාම අඩු ගන්න කරන්නේ ඒක ජොයින් වෙනවා ගෑරන්ටි කරනවා ඔයාලා ශාමකට ඉන්වෙස්ට් කරන්නේ ඒ රිසල්ට් කව ගන්න පුළුවන් සහ ඔයාලට ඒක ජීවිත ගන්න හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් වෙයි ඒ කියන්නේ ඒ දාන ටයිම් එක සහ අපිට ගෙවන පොඩි පේමන්ට් එක ඔයාලා මැසේජ් එකක් හදන්න අනිවාර්යයෙන් යූස් වෙනවා ඒක යූස්ෆුල් වෙනවා ෂෙයාර් මාකට් රිස්ක් එක කියන එක එකම දේ තමයි දැනුමක් නැතුව ෂෙයාර් මාකට් ගොඩක් කට්ටිය අහන රිස්ක් එක කියන්නේ මොකද කියලා ලොකුම රිස්ක් එක තමයි කැපිටල් ලොස් එකක් වෙන්න පුළුවන් කියන්නේ දැන් ඔයාලා ලක්ෂයක් දාලා ඒක ඒ කියන්නේ සාලෝක ෂෙයාර් රුපියල් 50න් ගන්නවා ඒක 25ට යනවා. ඒතර ඔයාලා ලක්ෂයක් ඉන්වෙස්ට් කරනවා 50000 ඉතර තියෙන්නේ. ඉතර ඉතනත් අවුලක් වෙනවා ඒක ඩිවිඩන්ඩ් දෙන ඉන්වෙස්ට් කරලා. මොකද ආයෙත් දැන් ආයෙත් සල්ලම දේ ගත්තොත් මේකේ රිස්ක් ඩවුන්ලෝඩ් ෂෙයාර් මාකට් එක ගත්තට පස්සේ රිස්ක් ගොඩක් අඩු කරන්න පුළුවන්. ඒක දේශ විදිහට තමයි ඔයාලා ඩිවිඩන්ඩ් හොඳ ගමන ඉන්වෙස්ට් කරලා පස්සේ ඔයාලා ෂෙයාර් 50ට ගත්තා ඒක 25ට වට්ටත් අවුලක් නැහැ. මොකද ඔයාලා කාලයක් බලන් ඉන්න පුළුවන්. ඔයාලා බැංකුවෙන් හැම පොලිය වගේම පොලියක් ඩිවිඩන්ඩ් එක විතර ඔයාලා බැංක් account එකට එනවා. ඒකට ඔයාලා ප්‍රයිස් කොච්චර බලන්න හරියද ඔයාලට නැහැ. මොකද ඔයාලා ප්‍රයිස් එක හිතන්න ඕනේ. ඔයාලා පොලිය කම් වෙනවනේ හැම අවුරුද්දම. ඒ අවුරුද්දෙම නැත්නම් මාස තුනක් තුනම තමයි කම්පිටිස් වල. ඒතර ෂෙයාර් බලන්න හරියද ඔයාලා නැහැ. ගොඩක් කම්පිටිස් වල හැම අවුරුද්දම ඩිවිඩන්ඩ් එක ගන්නේ හොඳ කම්පිටිස් වල. ෂෙයාර් බලන්න හරියද ඔයාලා නැහැ. ඒතර ආ ඩිවිඩන්ඩ් එක කම් වෙනවා. ඒතර ඔයාලා ලොස් වෙන්නේ ෂෙයාර් බලන්න වැටෙනවා විකුණුත් විතරයි. නැත්නම් ඔයාලා ලොස් වෙන්නේ නැහැ. ඒතර ෂෙයාර් බලන්න වෙනවා විකුණුත් ඔයාලා ලොස් වෙනවා තමයි ඒක ඇත්ත. හැබැයි ලොන්గ్ ටර්ම් හෝල්ඩ් කරොත් සමහර කම්පැනි ඉන්වෙස්ට් කරලා දෙනවා පොඩ්ඩක් බලන්න දෙන්නේ නැහැ. මොකද කම්පැනිට ඔපරේටින් කම්පැනි බිස්නස් ඔපරේෂන්ස් වලින් සල්ලි එනවා නම් ඔයාලා ලොස් වෙන්නේ නැහැ. හරි එහෙනම් thank you ගොඩක් කට්ටිය ලීව් වෙනවා මාත් එහෙනම් ලීව් වෙන්න thank you මම මීටින් එන් කරන්නද හරි හරි thank you